මිත්‍රවරුනි මේ ඔබ දකින්නේ ගැඹුරු අභ්‍යවකාශයේ එහා මෙහා සැරිසරන වල්ගාතරුවක් එහෙම නෙවෙයි. එහෙනම් කෙනෙකුට හිතනවා ඇති ගැඹුරු අභ්‍යවකාශයේ සිට පෘථිවි වායුගෝලයට ඇතුළු වන උල්කාශ්ම කැබලි කිහිපයක් කියලා. හැබැයි ඒකත් වැරදි. සියලු දෙනාම පිළිගන්නවා චාරිකාවට. මිත්‍රවරුනි ඔබ ඉහතදී ඒ දුකුවේ ගැඹුරු අභ්‍යවකාශය හරහා එහා මෙහා සැරිසරන වල්ගාතරුවක්වත් එහෙම නැත්නම් ගැඹුරු අභ්‍යවකාශයේ සිට පෘථිවි වායුගෝලය හරහා පෘථිවිය දෙසට වේගයෙන් එන උල්කාපාත කැබලි කිහිපයක දර්ශනයක් එහෙම නෙවෙයි. ඔබ ඒ දැක්කේ ගගනගාමීන් 7 දෙනෙකුගේ ජීවිතයේ අවසාන තප්පර කිහිපයක් ගත වෙන එක් ඛේදජනක සිදුවීම් කිහිපය. කොටිම කිව්වොත් එහෙම ගගනගාමීන් 7 දෙනාගේ මරණ වරෙන්තුව ලියාගත්ත අවසාන තප්පර කිහිපය. 2003 පෙබරවාරි 1 වෙනිදා උදෑසන ජෝන් එෆ් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් 7 දෙනාගේ පෞද්ගල සමාජිකයන් සහ ඥාතීන් හිතමිත්‍රාදීන් සාමාන්‍ය ජනතාව මාධ්‍යවේදීන් පැමිණියේ අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව නිමා කරලා නැවත පෘථිවියට එන මේ ගගනගාමීන් 7 දෙනා පිළිගැනීමේ අරුමුණය උදෙසා. නමුත් යානය ගොඩ බැසීමට තිබූ වෙලාව පහු වෙලා ගියත් යානය නියමිත ස්ථානයට ගොඩ බැස්සේ නම් නෑ. ඒත් සමගම ටෙක්සාසි අහසින් මහා පිපුරුම් ශබ්දයක් සමග ලෝපුරා විකාශනය වෙන්න පටන් ගන්නවා. ගගනගාමීන් ඇතුළු කොලොම්බියා ෂටලය ඉහළ අහසේදී පිපිරිලා වාෂ්ප වෙලා යනවා. My fellow Americans, this day has brought terrible news and great sadness to our country. At 9 o'clock this morning, Mission Control in Houston lost contact with our space shuttle Columbia. A short time later, debris was seen falling from the skies above Texas. The Columbia is lost. There are no survivors. ඉතින් මිත්‍රවරුනි මම මේ වීඩියෝ එක හරහා ඔබට කරුණු ගලපන්න සූදානම් වෙලා ඉන්නවා NASA ඉතිහාසයේ අඳුරුතම පිටුව ලියවුණු කොලොම්බියා ඛේදවාචකයේ සැබෑ කතාව ගැන. ඉතින් තාමත් ඔබ චාරිකාව YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන හිතෙන අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් comment කරන්න. මේ වීඩියෝ එක අවසානයත් එක්ක නරඹලා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම එහා පැත්තේ තියෙනවා like button එක. අනිවාර්යයෙන්ම මේ like button එකත් click කරන්න ඔබ අමතක කරන්න එපා. ඉතින් මිත්‍රවරුනි මේ කොලොම්බියා ෂටලය පොළොවෙන් දියත් කරලා පළමු තප්පර කිහිපය ගතවනවත් සමගම ඉතාම අවාසනාවන්ත දෙයක් මේ කොලොම්බියා ෂටලයට සිදු වෙනවා. ඉතින් මෙන්න මේ කුඩා හේතුව තමයි කොලොම්බියා ෂටලයේ අවසානය තීරණය කිරීම සඳහා ප්‍රධාන හේතු සාධකය වෙන්නේ. මීට අමතරව මේ NASA ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ මෝඩ අඥාන තකතිරු ගොන් තීරණ වක්‍රාකාර හේතුවක් වුණා මේ මහා ව්‍යසනය සිදුවීම සඳහා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ගගනගාමීන් 7 දෙනා රැගත් මේ කොලොම්බියා ෂටලය ඉහළ ආකාශයේදී මේ විදිහට අනතුරට ලක් වුණේ කොහොමද? මේ විදිහට අනතුරට ලක්වීමට බලපාපු හේතු සාධක මොනවද කියලා අපි කතා කරමු. දිනය 2002 නොවැම්බර් 20 වෙනිදා NASA ආයතනයේ වෙහිකල් ඇසෙම්බලි බිල්ඩින් එක තුල කොලොම්බියා ෂටලය එකලස් කරමින් පැවතුණා. මෙය එවකට භාවිතා කළ අතිශය සංකීර්ණ අභ්‍යවකාශ පද්ධතීන් වලින් එකක් ලෙස සැලකෙනවා. මෙම පද්ධතිය ප්‍රධාන කොටස් 4කින් සමන්විත වෙනවා. පළවෙනි කොටස ඕබිටර් වෙහිකල් එක හෙවත් OV1, දෙවෙනි කොටස එක්ස්ටර්නල් ටැංක් එක හෙවත් ET එක, තුන්වැනි කොටස සොලිඩ් රොකට් බූස්ටර් දෙක හෙවත් SRBS එක, හතරවෙනි කොටස ස්පේස් ෂටල් මේන් එන්ජින්ස් හෙවත් SSMES එක. මේ ප්‍රධාන කොටස් හතර තනි පද්ධතියක් ලෙස ගත් කල NASA ස්පේස් ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක හෙවත් STS පද්ධතියක් ලෙස හඳුන්වනු ලබනවා. Houston now controlling.
ඉතින් මොකක්ද මිත්‍රවරුනි මේ STS පද්ධතිය කියන්නේ? ඉතින් මේ පිළිබඳව ඔබට සරල අවබෝධයක් නැතුව මේ කොලොම්බියා සටලයට වුණු ව්‍යසනය පිළිබඳව ඔබට හරියාකාරව වටහා ගැනීමට අපහසු වෙනවා. ඉතින් මම ඔබට මුලින්ම පැහැදිලි කර දෙන්න මේ STS පද්ධතියක් කියන්නේ මොකක්ද? මේකේ මේ පිට්ටු බම්බු වගේ නිකන් කූරු බෝල හරිද එක එක දේවල් තියෙනවා. හරිද? ඉතින් ඒ පිළිබඳව සරල අවබෝධයක් ගන්න මේ STS පද්ධතියක්. එහෙම නැත්නම් මේ NASA Space Transportation System එකක් මොන වගේ අංගයන්ගෙන්ද සමන්විත වෙලා තියෙන්නේ කියලා අපි මුලින් සරලවම දැනගෙන ඉමු. එතකොට ඔබට මේ වීඩියෝ එක හරහා ඉදිරියට මම කියන්න යන කරුණුත් එක්ක මේ කොලොම්බියා ෂටලයට වුණු ව්‍යසනය කොහොමද සිදු වුණේ කියන එක ගැන හරියාකාරව පහසුවෙන් ඔබට වටහා ගැනීමට අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා. ඉතින් මේ STS පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා අපි මුලින්ම පැහැදිලි කරගමු. ඉතින් ඔබට මේ STS පද්ධතිය, ඒ කියන්නේ මේ ගගනගාමීන් අභ්‍යවකාශය බලා පිටත් වීමට මේ NASA ආයතනය නිර්මාණය කළ තියෙන මේ පද්ධතියේ ඔබට පේනවා ඇති නිකන් නේද? පිට්ටු බම්බු වගේ මැද තැඹිලි පාට ලොකු ටැංකියක් තියෙනවා. ඊට පස්සේ දෙපැත්තෙන් තව මොනෝද කෑලි දෙකක් තියෙනවා. ඊට පස්සේ පැත්තකින් තියෙනවා නිකන් මොකක්ද නිකන් ප්ලේන් එකක් වගේ කෑල්ලක්. හරිද? මෙන්න මේ කෑලි මොනවද කියලා දැන් මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් අපි මුලින්ම බලමු මේ ඕබිටර් වෙහිකල් එක කියන්නේ මොකද්ද කියලා. සරලවම මේකට ෂටල් එක කියලා කියනවා. ඉතින් ඔබට මේ STS පද්ධතිය දැක්කහම ඔබට පේනවා ඇති මේක මේ පැත්තෙන් නිකන් මේකට සම්බන්ධ කරලා තියෙනවා පොඩි එයාක්‍රාෆ්ට් එකක් වගේ එකක්. හරිද? නිකන් මේක පොඩි ප්ලේන් එකක් වගේ පොඩි කොටසක්. මෙන්න මේ පොඩි කොටසට මේ එයාක්‍රාෆ්ට් එක වගේ තියෙන මේ පොඩි කොටසට තමයි සාමාන්‍යයෙන් ඕබිටර් වෙහිකල් එක කියන්නේ. කොටිම කිව්වොත් මේකට තමයි ෂටල් එක කියලා කියන්නේ. ඉතින් මේක විද්‍යාඥයන් භාවිතා කරන්නේ ගගනගාමීන් පෘථිවියේ ඉඳන් අභ්‍යවකාශය කරා රැගෙන යාමට. ඊට අමතරව මේ අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරලා අභ්‍යවකාශයේ සිට නැවත වතාවක් මේ ගගනගාමීන් නිරුපද්‍රිතව ආරක්ෂාකාරීව පොළොවට ගෙන ඒම සඳහා. ඊට අමතරව විවිධ පර්යේෂණ කටයුතු කිරීම සඳහා අභ්‍යවකාශයට ගිහිල්ලා මෙන්න මේ ෂටල් එක මේ එයාක්‍රාෆ්ට් එකක් හැදෙලා තියෙන කොටස තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව පොළොවේ සිට මොකක් හරි පේලෝඩ් එකක් අභ්‍යවකාශයට රැගෙන යාම සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ ෂටල් එකක්. ඒ කියන්නේ මේ ඕබිටර් වෙහිකල් කොටස. ඉතින් මිත්‍රවරුනි මේ කොලොම්බියා ෂටලය අභ්‍යවකාශයට යවපු මේ මිෂන් එක NASA ආයතනය නම් කරලා තින්නේ STS 107 වෙනි මෙහෙයුම කියලා. ඉතින් මේ 107 වෙනි STS මෙහෙයුමේ මේ කොලොම්බියා කියලා නම දාලා තින්නේ ඔන්න ඔය පොඩි එයාක්‍රාෆ්ට් ඒ කොටසට. ඉතින් මම හිතනවා ඔබට යම් කිසි අවබෝධයක් දැන් ආව කියලා. ඉතින් ඔන්න ඔය කෑල්ලේ තමයි ගගනගාමීන් අභ්‍යවකාශයට යන්නේ. ඔන්න ඕක තමයි STS 107 වෙනි මෙහෙයුමේ කොලොම්බියා ෂටලය විදිහට නම් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ෂටලය අභ්‍යවකාශයේදී එහා මෙහා චලනය කිරීම සඳහා SSMES කියලා ප්‍රධාන එන්ජින් තුනක් විද්‍යාඥයන් විසින් ඊට අමතරව ඉංජිනේරුවන් විසින් මේකට සවි කරලා තිබෙනවා. මේ කොලොම්බියා ෂටලයේ දිග මීටර් 37.2ක් පමණ වුණා. පියාපත් අතර පළල 23.8ක් පමණ වුණා. මෙහි කිසිම පේලෝඩ් එකක් නැතුව නිකන් හිස්බර පමණක් ටොන් 80ක් පමණ වුණා. ඉතින් ඔන්න ඕක තමයි මේ ෂටල් එකක්. එහෙම නැත්නම් ඕබිටර් වෙහිකල් එක කියලා සරලවම හඳුන්වන්නේ. ඊට පස්සේ අපි බලමු මේ STS පද්ධතියේ තියෙන තවත් එක් සුවිශේෂී කොටසක්. ඉතින් ඒ කොටස තමයි එක්ස්ටර්නල් ටැංක් එකේවත් ET ටැංක් එක කියන්නේ. ඉතින් සමහර විට මම මේ වීඩියෝ එකේ ඉස්සරහට ET කියලා භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔබට වැටහෙන්න ඕනේ මේ එක්ස්ටර්නල් ටැංක් එකට තමයි ET එක කියන්නේ කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය කෙටි කරලා භාවිතා කරන නම. ඉතින් මේ STS පද්ධතිය බැලු බැලමට ඔබට පේනවා ඇති මේ පද්ධතියක් ගත්තාම මේ පද්ධතියේ මැද විශාල ටැංකියක් තියෙනවා තැඹිලි පාට හැඩයෙන් යුක්ත. දැන් මම ඔබට ඩිස්ප්ලේ වෙන්නත් දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔය තැඹිලි පාට විශාල ටැංකිය තමයි මේ එක්ස්ටර්නල් ටැංක් එක. එහෙම නැත්නම් මේ ET එක කියලා හඳුන්වනු ලබන්නේ. ඉතින් මේ එක්ස්ටර්නල් ටැංක් එකේ උස මීටර් 47ක් පමණ වුණා. විස්කම්භය මීටර් 8.4ක් පමණ වුණා. කිසිම ඉන්ධනයක් පුරවන්නේ නැතුව බර ටොන් 26.5ක් පමණ වුණා. මීට අමතරව මේ තැඹිලි පාටට තියෙන ET ටැංක් එක ඇතුලෙන් තවත් ප්‍රධාන ටැංකි දෙකකට බෙදා වෙන් කර තිබෙනවා. ඉතින් ET එක ඇතුලේ තියෙන ඉහළ ටැංකියේ ද්‍රව ඔක්සිජන් ලීටර 5,53,000ක් සෙල්සියස් අංශක ඍණ 183ක් කියන අධික සීතලක් යටතේ ගබඩා කර තිබුණා. මේ ET එක ඇතුලේ තියෙන පහළ ටැංකියේ ද්‍රව හයිඩ්‍රජන් ලීටර 15,14,000ක්
සෙල්සියස් අංශක ඍණ 253 කියන අධික සීතලක් යටතේ ගබඩා කර තිබෙනවා. ඉතින් ඔබට පේනවා ඇති මෙතන තියෙන විශේෂම කාරණාව තමයි මේ එක්ස්ටර්නල් ටැංක් එකේ අභ්‍යන්තරය. සිල්සියස් අංශක ඍණ 200 ගණන් කියන ඉතාම අවම උෂ්ණත්වයක් අධික සීතලයක් යටතේ තමයි මෙන්න මේ කියන ඉන්ධන, ඒ කියන්නේ මේ ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් කියන මේ ඉන්ධන ගබඩා කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුව නිසා මේ එක්ස්ටර්නල් ටැංක් එකේ ලෝහ බිත්තියෙන් පිටතට මේ ටැංකිය අභ්‍යන්තරයේ තියෙන අධික සීතල කාන්දු වෙනවා. එතකොට මෙහෙම කාන්දු වීමත් සමග මේ එක්ස්ටර්නල් ටැංක් එකේ අවට තියෙන ඒ වාතයේ ජල වාෂ්ප මේ එක්ස්ටර්නල් ටැංක් එකේ බිත්තියට ඝනීභවනය වෙනවා. ඉතින් මෙහෙම ඝනීභවනය වෙලා ටික වෙලාවක් තියෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන අධික සීතල නිසා මේකට ඝනීභවනය වෙලා තියෙන මේ ජල වාෂ්ප ඊට පස්සේ අයිස් කැට බවට පත් වෙනවා. ඉතින් මේ අයිස් කැටත් මේ එක්ස්ටර්නල් ටැංක් එකේ මේ ලෝහ බිත්තියට නිකන් ඇලවිලා වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ NASA ආයතනය මේ STS පද්ධතිය අභ්‍යවකාශය බලා ලොන්ච් කරන වෙලාවට මේ විදිහට මේ එක්ස්ටර්නල් ටැංක් එකේ තියෙන මේ අයිස් කැට මේ යන වේගයත් එක්ක ගැලවිලා ඇවිල්ලා එක්ක ෂටල් එකට වදිනවා. ඊට අමතරව මේකේ තියෙන මේ ප්‍රධාන එන්ජින් වලට වදිනවා. ෂටල් එකේ තියෙන මේ තාප පරිවාරකයට වැදිනවා. ඊට පස්සේ මෙහෙම වැදිලා ලොකු හානියක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා. ඉතින් විද්‍යාඥයන්ට අවශ්‍ය වෙනවා මේ ET එක ඇතුලේ තියෙන මේ සීතල එළියට කාන්දු නොවී තියාගන්න ක්‍රමයක්. ඉතින් විද්‍යාඥයන් මෙන්න මේකට විසඳුමක් විදිහට විශේෂ සංයෝගයන් වලින් සකස් කරන ලද ඉන්සුලේෂන් ෆෝම් එකක් භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ විශේෂ සංයෝග වලින් හදලා තියෙන මේ ෆෝම් එක ET එකේ බිත්ති වලට ස්ප්‍රේ කරලා ඝන පරිවාරක තට්ටුවක් බවට පත් කරනවා. ඉතින් මේ ඉන්සුලේෂන් ෆෝම් එක ET එකේ හැම තැනටම එක හා සමාන ලෙස ඉංජිනේරුවන් මේක ස්ප්‍රේ කරන්නේ නැහැ. එක තැන්වල එක ඝනකමකින් යුක්ත විදිහට තමයි මේ ඉන්සුලේෂන් ෆෝම් එක ඉංජිනේරුවන් විසින් මේක නිර්මාණය කරද්දී ස්ප්‍රේ කරනු ලබන්නේ. සමහර තැන්වල මේ ඉන්සුලේෂන් ෆෝම් එකේ ඝනකම සෙන්ටිමීටර් කිහිපයක් පමණයි. නමුත් මේ ET එකේ තියෙන සමහර විශේෂ තැන්, ඒ කියන්නේ බයිපොඩ් රෑම්, ඊට පස්සේ ෆිටිං කරන තැන්, ඊට අමතරව මෙතන මේකේ තියෙන ෆීඩ් ලයින්ස් කියන තැන්වලට මේ ඉන්සුලේෂන් ෆෝම් එක සාමාන්‍ය අඟල් කිහිපයක ඝනකමක් එන විදිහට ඉංජිනේරුවා මේක ස්ප්‍රේ කරද්දී ඒ අදාළ තැන්වලට ස්ප්‍රේ කරනු ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ විශේෂයෙන් සකස් කරලා තියෙන ඉන්සුලේෂන් ෆෝම් එක තාප පරිවාරකයක් විදිහට ක්‍රියා කරලා ET ටැංක් එක ඇතුලේ තියෙන අධික සීතල පිටතට එන්න නොදී වළක්වාගෙන තියාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ඉන්සුලේෂන් ෆෝම් එක හින්දා තමයි මේ STS පද්ධතියේ මැද තියෙන ඔන්න ඔය විශාල ටැංක් එක තැඹිලි පාටට පේන්නේ. මොකද කියනවා මේ ඉන්සුලේෂන් ෆෝම් එක මේ විදිහට ස්ප්‍රේ කරාට පස්සේ තැඹිලි පාට වර්ණයකින් තමයි ඒක සමන්විත වෙන්නේ. ඉතින් අපිට බැලුමටම පේනවා මේ STS පද්ධතියක් ගත්තට පස්සේ ඒකේ තියෙන මේ ලොකුම ටැංක් එක ඔය තැඹිලි පාටට ඒ වර්ණයෙන් දිස් වෙන්නේ ඔන්න ඔය ඉන්සුලේෂන් ෆෝම් එක හින්දා. ඉතින් මම හිතනවා ඔබට මේ එක්ස්ටර්නල් ටැංක් එකේවත් ET එකේ යම්කිසි අවබෝධයක් ඔබට දැන් ඇවිල්ලා ඇති කියලා. ඊට පස්සේ අපි බලමු මේ STS පද්ධතියේ දෙපැත්තෙන් ඔය කූරු බෝල විදිහට සවි කරලා තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ දෙපැත්තෙන් ඔය සුදු පාටට සවි කරලා තියෙන්නේ මේ STS පද්ධතියේ තියෙන solid rocket boosters දෙක. අපි දැන් ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. මේක ඉතින් කෙනෙකුට බැලුමෙන්ම හොයාගන්න පුළුවන් මේ STS පද්ධතියේ සුදු පාටට දෙපැත්තෙන් හයි කරලා තියෙන සාමාන්‍ය කුඩා රොකට් එන්ජින් දෙක. සාමාන්‍යයෙන් ඉතින් මේ රොකට් බූස්ටර්ස් දෙකේ උස මීටර් 45.5ක් පමණ වෙනවා. මේ රොකට් බූස්ටර්ස් දෙකේ ඉන්ධන විදිහට solid propellant කියන ඉන්ධන වර්ගය තමයි යොදා ගන්නු ලබන්නේ. මේ solid rocket boosters දෙකේම බර ටොන් 1180ක් පමණ වෙනවා. ඉතින් මම ඔන්න ඔය ලස්සනට පැහැදිලි කරපු ඔන්න ඔය කොටස් වලින් තමයි සාමාන්‍යයෙන් මේ STS පද්ධතියක් සමන්විත වෙලා තියෙන්නේ. අපි නිකන් කිව්වම අභ්‍යවකාශ සටලයක් ඔන්න අභ්‍යවකාශයට ගත කරා කිව්වාට ඉතින් ඔන්න ඔය කියන කොටස් ඔක්කොගෙම තමයි සමන්විත වෙලා මෙන්න මේ පද්ධතිය තමයි සම්පූර්ණයෙන්ම අභ්‍යවකාශය බලා ගගනගාමින් ඉන්න ෂටල් එක වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි පේලෝඩ් එකක් වෙන්න පුළුවන්. මේ කියන දේවල් අභ්‍යවකාශය බලා ගමන් දියත් කිරීමට ඔන්න ඔය කියන කොටස් ඔක්කොගෙම සහාය ලැබෙනවා. ඉතින් මේ STS පද්ධතිය කියන්නේ සරලවම ඔන්න ඕක. ඉතින් මිත්‍රවරුනි, NASA ආයතනය මේ 107 වෙනි STS මෙහෙයුම දියත් කිරීමට අවශ්‍ය කරන මේ STS පද්ධතිය vehicle assembly building එක තුල එකලස් කරලා
අවසන් කරනවා. ඉතින් නාසා ආයතනයේ ඉංජිනේරුවන් ඊට අමතරව නාසා ආයතනයේ ඉන්න විද්‍යාඥයන් මේ පද්ධතිය කිසිදු අඩුපාඩුවක් නැතිව සියලු දේම හරියාකාරව චෙක් කරලා පරීක්ෂණ පවත්වලා නිවැරදිව මේ දේවල් එකලස් කරලා ඔන්න වැඩ හමාර කරනවා. ඉතින් නාසා ආයතනය 107 වෙනි STS මෙහෙයුම එහෙම නැත්නම් කොලොම්බියා ෂටලය අභ්‍යවකාශය බලා දියත් කරවීමට දැන් සියල්ල සූදානම් කර හමාරයි. අලුත් දවසක ආරම්භය මෙසේ සනිටුහන් වෙනවා. නාසා ආයතනය STS 107 වෙනි මෙහෙයුම හා සම්බන්ධ ඉතාම වැදගත් දෙයක් මෙදින සිදු කරනු ලබනවා. එකලස් කර අවසන් වූ බර ටොන් 2040ක් පමණ වන කොලොම්බියා ෂටලය ඇතුළු STS පද්ධතිය VAB එක තුළ සිට නාසා ආයතනය සතු ක්‍රෝලර් ට්‍රාන්ස්පෝර්ටර් නම් බරවාහනය මත පටවාගෙන කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටා තිබෙන ලොන්ච් පෑඩ් 39A කියන දියත් කිරීමේ ස්ථානය වෙත රැගෙන එනු ලබනවා. මේ සඳහා ඔවුන්ට පැය කිහිපයක කාලයක් ගත වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ ක්‍රෝලර් ට්‍රාන්ස්පෝර්ටර් කියන බරවාහනය පැයට කිලෝමීටර් 1-2 අතර ඉතාමත්ම වේගෙන් ගමන් කිරීම. පොඩ්ඩක් වැරදුනානේ. හරිද? ඔව්, පැයට කිලෝමීටර් 1-2 කියන මෙන්න මේ උපරිම වේගයක් යටතේ තමයි මේ ක්‍රෝලර් ට්‍රාන්ස්පෝර්ටර් කියන මේ බරවාහනය ඇත්තටම ගමන් කරනු ලබන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතාමත්ම හෙමින් තමයි මේ නාසා ආයතනයේ සතුව තියෙන මේ විශාල බරවාහනය ගමන් කිරීම. එහෙම නැත්නම් මේ ප්‍රවාහන කටයුත්ත කරනු ලබන්නේ. ඉතින් නාසා ආයතනයේ ඉංජිනේරුවන් මේ විදිහට මේ STS පද්ධතියක් මේ ක්‍රෝලර් ට්‍රාන්ස්පෝර්ටර් බරවාහනය මත තබාගෙන ඉතාමත්ම හෙමින් ගමන් කරන්නේ මේ STS පද්ධතිය ඔබ දන්නවා විවිධ සංකීර්ණ හරිද මම නිකන් අර ඉස්සෙල්ලා සරලව පැහැදිලි කරාට මේක සංකීර්ණ පද්ධතියක් හරිද ඒක කියන්නේ පොඩ්ඩක්වත් මේක ඩැමේජ් වෙන්න බෑ. එහෙම ඩැමේජ් වුණොත් එහෙම මේ මෙහෙයුම් සියල්ලම අසාර්ථක වෙලා යනවා. ඉතින් මේ STS පද්ධතියක් එකලස් කිරීමේ බිල්ඩින් එකේ ඉඳන් ලොන්ච් පෑඩ් එකට යද්දී ඒක ප්‍රවාහනය කරද්දී මෙන්න මේ ක්‍රෝලර් ට්‍රාන්ස්පෝර්ටර් කියන බරවාහනය තමයි සාමාන්‍යයෙන් නාසා ආයතනය උපයෝගී කරගන්නේ. ඉතින් මේක ඉතාමත්ම හිමින් තමයි මේ ලොන්ච් පෑඩ් එකට ගෙනියන්නේ. මොකද මේකේ තියෙන අභ්‍යන්තරය ඉතාමත්ම සංකීර්ණයි. අර කලින් කිව්වා වගේ. ඉතින් මේකේ දේවල් වලට මොනයම් හෝ හානියක් සිදු වෙයි කියලා අන්න ඒ බයට තමයි ඉතාමත්ම හෙමින් මේ බරවාහනය මත තියාගෙන ලොන්ච් පෑඩ් එක දක්වා STS පද්ධතිය ප්‍රවාහනය කරන්නේ. කොහොම හරි එදින උදෑසන 7:30ට විතර පටන් ගත්ත මෙම මෙහෙයුම සාමාන්‍යයෙන් මේ vehicle assembly building එක ඉඳන් ලොන්ච් පෑඩ් එක දක්වා කිලෝමීටර් 5.5ක විතර දුරක් තියෙනවා. ඉතින් උදේ පටන් ගත්ත මේ මෙහෙයුම මේ ට්‍රාන්ස්පෝර්ට් එක කරලා ඉවර වෙද්දී මේ බරවාහනය මත තියාගෙන යද්දී සාමාන්‍යයෙන් හවස් ජාමය විතර වුණා. ඉතින් හවස තමයි මේ මෙහෙයුම සාර්ථකව නාසා ආයතනය අවසන් කරනු ලබන්නේ. කොහොම හරි මෙන්න මේ විදිහට නාසා ආයතනය මේ 107 වෙනි STS මෙහෙයුම අභ්‍යවකාශය බලා දියත් කිරීමට අවශ්‍ය කරන ඒ යානාව ඒ පද්ධතිය ඉතාමත්ම නිවැරදි ආකාරයට කිසිදු අඩුපාඩුවක් නොකර ඉතාමත්ම සාර්ථක ලෙස සියලු දේම නිර්මාණය කරලා ලොන්ච් පෑඩ් එක වෙතත් ඔන්න රැගෙන ගියා. හරි එහෙනම් අපි ඊළඟට කතා කරමු මේ මාරක අභ්‍යවකාශ ගමන සඳහා සහභාගී වුණු මේ ගගනගාමීන් කවුද කියලා. රික් හස්බන් උපත 1957 ජූලි 2 වෙනිදා වෘත්තියෙන් ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ කර්නල් වරයෙක් විදියට සේවය කර තිබෙනවා. මීට පෙර ඔහු STS 96 මෙහෙයුම සඳහාද සහභාගී වෙලා තිබෙනවා. මොහු STS 107 වෙනි මෙහෙයුමේ ප්‍රධාන අනදෙන නිලධාරියා විදියට කටයුතු කරනු ලැබුවා. විලියම් මැක්කෝල් උපත 1961 සැප්තැම්බර් 23 වෙනිදා වෘත්තියෙන් ඔහු ඇමරිකානු නාවික හමුදාවේ කමාන්ඩර් වරයෙක් විදිහටත් ගුවන් නියමුවෙකු විදිහටත් සේවය කර තිබෙනවා. STS 107 වෙනි මෙහෙයුම ඔහුගේ පළමු අභ්‍යවකාශ ගමන ලෙස සැලකෙනවා. මොහු මෙම මෙහෙයුමේ සහායක ගුවන් නියමුවා විදිහට කටයුතු කරනු ලැබුවා. මයිකල් ඇන්ඩර්සන් උපත 1959 දෙසැම්බර් 25 වෙනිදා වෘත්තියෙන් ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ ලුතිනල් කර්නල් වරයෙක් විදිහට සේවය කර ඇති අතර ගුවන් නියමුක වශයෙන්ද සේවය කර තිබෙනවා. මීට පෙර ඔහු STS 89 වෙනි මෙහෙයුම සඳහාද සහභාගී වෙලා තිබෙනවා.
මොහු STS 107 වෙනි මෙහෙයුමේ පේලෝඩ් කමාන්ඩර් විදියට සේවය කරනු ලැබුවා. ලෝරල් ක්ලාක් උපත 1961 මාර්තු 10 වෙනිදා වෘත්තියෙන් ඇය වෛද්‍යවරියක් ලෙස සේවය කර ඇති අතර ඇමරිකානු නාවික හමුදාවේ සබ්මැරීන් වෛද්‍ය නිලධාරිනියක් වශයෙන් උත් ෆ්ලයිට් සර්ජන් වරියක් ලෙසත් සේවය කර තිබෙනවා. STS 107 වෙනි මෙහෙයුම මෑගේ පළමු අභ්‍යවකාශ ගමන වෙනවා. මැය මෙම මෙහෙයුමට මෙහෙයුම් විශේෂඥවරියක් ලෙස දායකත්වය සපයනු ලැබුවා. ඩේවිඩ් බ්‍රවුන් උපත 1956 අප්‍රේල් 16 වෙනිදා වෘත්තියෙන් ඔහු වෛද්‍යවරයෙක් ලෙස සේවය කර තිබෙනවා. මීට අමතරව ඇමරිකානු නාවික හමුදාවේ දක්ෂ ගුවන් නියමුවෙකු වශයෙන් උත් සේවය කර තිබෙනවා. STS 107 වෙනි මෙහෙයුම ඔහුගේ පළමු අභ්‍යවකාශ ගමනද වෙනවා. මොහු මෙම මෙහෙයුමට මෙහෙයුම් විශේෂඥවරයෙකු ලෙස දායකත්වය සපයනු ලැබුවා. විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ සිදු කිරීම, මෙහෙයුමේ ඡායාරූප හා වීඩියෝ වාර්තාකරණය මොහුට පැවරී තිබුණු කාර්යයන් වෙනවා. ඉලාන් රමෝන් උපත 1954 ජූනි 20 වෙනිදා වෘත්තියෙන් ඔහු ඊශ්‍රායල ගුවන් හමුදාවේ කර්නල් වරයෙකු ලෙසත් ප්‍රහාරක ගුවන් යානා නියමුක ලෙසත් සේවය කර තිබෙනවා. මීට අමතරව ඔහුට ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධියක්ද හිමිව තිබෙනවා. මෙම මෙහෙයුම මොහුගේ පළමු අභ්‍යවකාශ ගමනද වෙනවා. මෙහෙයුම් විශේෂඥවරයෙකු ලෙස ඔහු මෙම මෙහෙයුමට එක්වනු ලැබුවා. පෘථිවි වායුගෝලයේ දූවිලි අංශු මැනීමේ මෙයිඩෙක්ස් පරීක්ෂණය භාරව ක්‍රියා කළ ගගනගාමියාද මොහු වෙනවා. කල්පනා චවුලා උපත 1962 ජූලි 1 වෙනිදා වෘත්තියෙන් ඇය අභ්‍යවකාශ ඉංජිනේරුවරියක් විදිහට සේවය කර තිබෙනවා. මීට පෙර ඇය STS 87 වෙනි අභ්‍යවකාශ මෙහෙයුම සඳහාද සහභාගී වෙලා තිබෙනවා. මෙය මෙම මෙහෙයුමේ මෙහෙයුම් විශේෂඥවරියෙකු ලෙස සේවය කරනු ලැබුවා. ඇත්තරම මේ කල්පනා චවුල කියන්නේ දකුණු ආසියාතික රටක ජීවත් වන අපිට ශ්‍රේෂ්ඨ චරිතයක්, ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඒකට හේතුව තමයි මේ දකුණු ආසියාතික රටක පළමු අභ්‍යවකාශ ගගනගාමී වරිය විදියට ඇය තමයි ඉතිහාසගත වෙලා තියෙන්නේ. මෙය ඉන්දියාවේ කර්නාර්වල ඉපදිලා පසුව ඇමරිකාවට ගිහිල්ලා එරෝස්පේස් ඉංජිනේරින් පිළිබඳව PhD එකකුත් හදාරලා 1994 දී NASA ආයතනයට එකතු වෙලා තමා මේ වැඩ කටයුතු කරන්න ආරම්භ වෙලා තියෙන්නේ. ඇය මෙම කොලොම්බියා ෂටල මෙහෙයුමේදී ෆ්ලයිට් ඉංජිනියර් කෙනෙක් විදිහටත් ඊට අමතරව මේ ෂටලේ තියෙන රොබෝටික් ආම් එක ක්‍රියා කරන ක්‍රියාකරු විදිහටත් සේවය කරනු ලැබුවා. ඒ විතරක් නොවේ, කොලොම්බියා ෂටලය තුල නිර්මාණය කර තිබූ ස්පේස් හබ් එක තුල සිදු කරපු පර්යේෂණ රැසක් මෑ විසින් සිදු කරනු ලැබුවා. මීට අමතරව STS 107 වෙනි මෙහෙයුම මෑගේ දෙවනි අභ්‍යවකාශ ගමනද වුණා. කෙසේ වෙතත් ඇයටත් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන්න සිදු වුණා. හරි මිත්‍රෝනි, මම ඉහතදී මේ සඳහන් කරපු ගගනගාමීන් 7 දෙනා තමයි මේ අවාසනාවන්ත ඛේදජනක සිදුවීමට මුහුණ දෙනු ලබන්නේ. මෙතනින් ගගනගාමීන් 5 දෙනෙක්ම ඇමරිකානු ජාතිකයන් වූ අතර 2 දෙනෙක් පමණ විදේශික ජාතිකයන් ලෙස මෙම මෙහෙයුම සඳහා එක්වනු ලැබුවා. ඉලාන් රමෝන් ඊශ්‍රායල ජාතික ගගනගාමියෙක් විදිහටත්, කල්පනා චවුලා ඉන්දීය සම්භවයක් තියෙන ගගනගාමී වරියක් විදිහටත් මෙම මෙහෙයුම සඳහා එක්වනු ලැබුවා. එහෙනම් මිත්‍රවරුනි, NASA ආයතනය මේ මිෂන් එක දියත් කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් සැලසුම් කර ඇති පරිදිම සූදානම් කරලා හමාරයි. ගගනගාමීන් 7 දෙනා තෝරාගෙන ඔවුන්ගේ අවසාන වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරලා දැන් සියලු දෙනාම මේ ගමන යන්න සූදානම් වෙනවා. මේ ගගනගාමීන් 7 දෙනා එනකම් ජෝන් F කෙනෙඩි අභ්‍යවකාශයේ මධ්‍යස්ථානයේ ලොන්ච් පැඩ් 39A කියන දියත් කිරීමේ ස්ථානයේ රඳවා තිබෙන කොලොම්බියා ෂටලයත් මග බලාගෙන ඉන්නවා. ඔන්න මිෂන් එක දියත් කරන ඒ දවස උදා වෙනවා. මෙදින උදෑසන කාලය ෆ්ලොරිඩා වල කේප් කැනවරල් තුඩුව ආචිත ප්‍රදේශයට හොඳින් ඉර පායලා තිබුණු දවසක්. ඒ වගේම සෞම්‍ය කාලගුණයක් පැවති දවසක්ද වුණා. ගගනගාමීන් 7 දෙනා ක්‍රූ ක්වාටර්ස් වල ඉඳලා උදේම අවදි වෙලා අවසාන වෛද්‍ය පරීක්ෂණයටත් මුහුණ දුන්නා. ඉන්පසු උදෑසන ආහාරය රැගෙන අවසාන මාධ්‍ය සාකච්ඡාවද සිදු කරනු ලැබුවා. පසුව ඔවුන් තැඹිලිපාටට හුරු ගගනගාමීන් උදෙසාම විශේෂයෙන් සකස් කරන ලද අභ්‍යවකාශ ඇඳුම ඇඳ ගන්නවා. තාක්ෂණික නිලධාරීන් ඇවිල්ලා මේ ඇඳුම්වල තියෙන සියලු ආරක්ෂක පද්ධතීන් පරීක්ෂා කරනවා. ඉන්පසුව ක්‍රූ ක්වාටර්ස් වලින් ගගනගාමීන් 7 දෙනා පිටතට පැමිණෙනවා.
Commander Rick Husband, Payload Specialist Ilan Ramon. ඉතින් මිත්‍රවරුනි මෙන්න මේ අවස්ථාව තමයි බොහෝ දෙනෙක්ගේ ඇසට කඳුලක් එක් කරපු සංවේදීම අවස්ථාව වුණේ. මොකද කියනවා නම් ගගනගාමීන් 7 දෙනා ස්පේස් සූට් ඇඳගෙන ක්‍රූ ක්වාටර්ස් වලින් එළියට ඇවිල්ලා අවසාන වතාවට තමන්ගේ පවුලේ සමාජිකයන්ට ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට නාසා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයට ඊට අමතරව මාධ්‍යවේදීන්ට අතවනලා හිනා වෙලා ආචාර කරන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ඉතින් ඔබට මේ රූපරාමු දකිද්දිම තේරෙනවා ඇති මේ ගගනගාමීන් 7 දෙනාම බොහෝම සිනාසෙන මුහුණින් අතවනලා මෙතෙන්ට පැමිණලා ඉන්න තමන්ගේ හිතමිත්‍රාදීන්ට ආචාර කරනවා. මොවුන්ගේ මුහුණ දැක්කහමත් අපිට තේරෙනවා මොවුන්ගේ මුහුණේ කිසිදු බියක් හරිද කිසිදු චකිතයක් මොවුන්ගේ මූණේ නැහැ. මොකද මොවුන් දන්නවා මොවුන් යන මේ මෙහෙයුම නිවැරදිව සාර්ථකව අවසන් කරලා නැවත වතාවක් නිරුපත්ිතව පෘථිවියට පැමිණෙන්න පුළුවන් කියලා තමයි ඔවුන් සියලු දෙනාම එක සිතින් සිතාගෙන ඉන්නේ. නමුත් ඇත්තටම ඔවුන් දන්නේ ඔවුන් මේ යන්නේ ඔවුන්ගේ මරණ වරෙන්තුවත් අතේ තියාගෙන කියලා. කොහොමරි උදෑසන 7:30ට විතර මේ ගගනගාමීන් 7 දෙනා මේ ආචාර සමාචාර ඔක්කොම කරලා ඉවර වෙලා නගිනවා ඇස්ට්‍රෝ වෑන් එකට. ඉතින් මිත්‍රවරුනි සාමාන්‍යයෙන් මේ නාසා ආයතනයේ තියෙන සංස්කෘතියක් තමයි සාමාන්‍යයෙන් මේ ගුවන්ගත වෙන්න ඒ කියන්නේ අභ්‍යවකාශ ගත වෙන්න ඉන්න ගගනගාමීන් ඒ කට්ටියගේ ක්‍රූ ක්වාටර්ස් වල ඉඳලා එළියට ඇවිල්ලා ඔය ආචාර සමාචාර කරලා ඒ කට්ටියකට සංස්කෘතියක් තියෙනවා. හරිද මේ කට්ටිය මෙතන ඉඳන් ඒ කියන්නේ අභ්‍යවකාශ සටලය රඳවලා තියෙන ඒ ලොන්ච් පෑඩ් එකට ඒ කට්ටියව ගෙනියන්නේ මේ ඇස්ට්‍රෝ වෑන් එකේ නැගලා. ඉතින් මෙතෙක් කල මේ අභ්‍යවකාශය බලා ගියපු හැම ගගනගාමියෙක්ම මෙන්න මේ සංස්කෘතිය හරහා තමයි යන්නේ. හරිද? ඒ කට්ටිය අතනින් එළියට එනවා. ඊට පස්සේ මේ විදිහට මේ ඇස්ට්‍රෝ වෑන් එකට නගිනවා. ඇස්ට්‍රෝ වෑන් එකට නැගලා එතන ඉඳන් තමයි ෂටල් එක තියෙන ලොන්ච් පෑඩ් එක දක්වා ගමන් කරනු ලබන්නේ. ඉතින් රික් හස්බන්ඩ්ගේ නායකත්වයේ යටතේ මේ ගගනගාමීන් 7 දෙනාම මේ ඇස්ට්‍රෝ වෑන් එකට නැගලා කිලෝමීටර් 14ක් විතර දුරක් ගමන් කරනවා මේ කොලොම්බියා ෂටලය රඳවා තිබෙන ජොන් F කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ලොන්ච් පෑඩ් 39A කියන දියත් කිරීමේ මධ්‍යස්ථානය වෙත. සාමාන්‍යයෙන් මේ ගමනට විනාඩි 20ත් 25ක් අතර කාලයක් ගත වෙනවා. කොහොම හරි සෙට් එක ලොන්ච් පෑඩ් එකට ගියා. ඊට පස්සේ ඒ කට්ටියට මේ කොලොම්බියා ෂටලය තුලට යාම සඳහා හරිද මීටර් 59ක් විතර ඉහළට ගමන් කරන්න ඕනේ. ඉතින් මෙහෙම ඉහළට ගමන් කිරීම සඳහා එතන අසලම මේ කට්ටිය නිර්මාණය කරලා තිනවා එලිවේටර් එකක්. ඉතින් මේ එලිවේටර් එකේ නැගලා මේ ගගනගාමීන් 7 දෙනාම ඔන්න මේ කොලොම්බියා ෂටලය තුලට යාම සඳහා සූදානම් වුණා. ඉතින් කට්ටිය මෙහෙම ගිහිල්ලා එලිවේටර් එකෙන් එළියට බහැලා ක්‍රූ SS ආම් එක දිගේ ඇවිදගෙන ඇවිල්ලා ඔන්න කට්ටිය කොලොම්බියා ෂටලය තුලට ගොඩ වෙනවා. ඉතින් මෙහෙම පළමුවෙන්ම මේ කොලොම්බියා ෂටලයට ගොඩ වෙන්නේ මේ මිෂන් එකේ කමාන්ඩර් විදියට කටයුතු කරන රික් හස්බන්ඩ්. ඊට පස්සේ මේ ක්‍රූ එකෙන් අන්තිමේට එහෙම නැත්නම් මේ අවසාන වරට මේ කොලොම්බියා ෂටලයට ගොඩ වෙන්නේ කල්පනා චවුලා. ඉතින් මේ විදියට යන්න කලින් වයිට් රූම් කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ ස්ථානයේදී මේ ගගනගාමීන් 7 දෙනාගේම ඇඳගෙන ඉන්න මේ ස්පේස් සූට් පරීක්ෂා කරන්න ටෙක්නීසියන්ලා එනවා. ඊට අමතරව මේ ටෙක්නීසියන්ලා මේ කොලොම්බියා ෂටලය තුල අසුන් ගැනීම සඳහා මේ අයට උපකාරී කරනවා. ඊට පස්සේ එතන ඉන්න ටෙක්නීසියන්ලා මේ කොලොම්බියා ෂටලයේ හැච් එක වහලා දාලා සම්පූර්ණයෙන්ම මේ ෂටලය ලොක් කරනවා. මෙහෙම කරාට පස්සේ මේ ෂටල් එක සම්පූර්ණයෙන්ම සීල් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ෂටල් එක තුලට නැග ගගනගාමීන් 7 දෙනාටම පැයකට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්නවා ටයිම් කවුන්ට්ඩවුන් එක අවසන් වෙනකම්. ඊට පස්සේ ගගනගාමීන් 7 දෙනා රගත් කොලොම්බියා ෂටලය පොළොව තලයෙන් ලිෆ්ට් ඔෆ් කිරීමේ අවසාන තීරණාත්මක තප්පර කිහිපය ගණනය වීම ආරම්භ වෙනවා. වෙලාව පෙරවරු 10:35යි. ඔක්සිලරි පවර් යුනිට් ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. ඉන්පසු පිළිවෙලින් කොලොම්බියා ෂටලයේ හයිඩ්‍රොලික් සිස්ටම් ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. පෙරවරු 10:38ට යානයේ ප්‍රධාන එන්ජින් 3 බලගැන්වීම ආරම්භ කරනවා. පෙරවරු 10:39ට සොලිඩ් රොකට් බූස්ටර්ස් දෙක බලගැන්වීමත් සමග මෙගා නිව්ටන් 30.1ක අති විශාල තෙරපුම් බලයක් පහළට එල්ල වෙමින් කොලොම්බියා ෂටලය රැගත්
STS 107 වැනි මෙහෙයුම අභ්‍යවකාශය බලා ඉතාම වේගයෙන් ගමන් ආරම්භ කරනවා. මෙම දර්ශනය ලොව පුරා සිටින මිලියන ගණනාවක් වූ ජනයා සජීවීව නරඹමින් සිටියා. ඔවුන් මෙම දර්ශනය දැකීමත් සමග ප්‍රීතියෙන් උද්දාමයට පත්වෙනවා. නමුත් ඉදිරි තප්පර කිහිපය තුළ සිදු නොවිය යුතු අතිශය භයානක දෙයක් ඉතාම හොර රහසේ මෙම යානයට සිද්ධ වෙනවා කියලා කවුරුත්ම දන්නේ නැහැ. යානය ලෝන්ච් පෑඩ් එකෙන් දියත් වෙලා පළමු තප්පර 58 ගෙවී යනවත් සමග යානය මැක්ස් කිව් උපරිම අගයට ළඟා වෙමින් පැවතුණා. එවිට කොලොම්බියා ෂටලය රැගත් යානාව ශබ්දය වේගයෙන් 2.5 ගුණයකට ළඟා වෙමින් පැවතුණා. යානය ගුවන්ගත වීම ආරම්භ වෙලා තප්පර 81.7ක් ගත වෙද්දිම කවුරුත් නොසිතූ ආපසු කිසි ලෙසකින්වත් හැරවිය නොහැකි අතිශය භයානක දෙයක් සිදුවෙනවා. ඔව් මිත්‍රෝනි, මෙන්න මේ සිදුවීම තමයි කොලොම්බියා ෂටලයේ මාරක අපලය බවට පත් වුණේ. මේ වෙනකොට කොලොම්බියා ෂටලය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 20ක් පමණ ඉහළින් මැක් 2.5ක වේගයකින් ගමන් කරමින් තිබුණා. මෙන්න මේ වෙලාවේදී තමයි එක්ස්ටර්නල් ටැංක් එක, ඒ කියන්නේ අර තැඹිලි පාට ටැංකියක්. ඉතින් මම ඔබට මේ වීඩියෝ එකේ මුලදී පැහැදිලි කරේ අර STS පද්ධතිය සමන්විත වෙන කොටස් කිහිපය ගැන. ඉතින් ඒක හින්දා තමයි මම කිව්වේ ඒ වෙලාවේදී ඔබ මේ දේවල් මේක පෝස් කරන්න නැතුව නැත්නම් ස්කිප් කරන්න නැතුව ඒ ටික ඔයාලා හරියාකාර අවබෝධයෙන් නරඹන්න කියලා. ඉතින් ඒක හරියාකාරව අවබෝධයෙන් නරඹපු කෙනෙක්ට විතරයි මේ කොලොම්බියා ෂටලයට උණු මේ ව්‍යසනය පිළිබඳව හරියාකාර නිවැරදි අවබෝධයක් ගැනීමට හැකියාව තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබ ඒ කොටසත් බලන්න ඇති කියලා. ඉතින් අපි නැවත වතාවක් මේකේ කාරණාවට આવුත් හැම මෙන්න මේ එක්ස්ටර්නල් ටැංක් එකේ තියෙන බයිපොඩ් රැම්ප් කියන ප්‍රදේශයෙන් සාමාන්‍යයෙන් ගඩොල් කැටයක විතර ඉන්සුලේෂන් ෆෝම් කැබැල්ලක් ගැලවිලා ඇවිල්ලා මේ STS පද්ධතියේ පැත්තකින් සවි කරලා තියෙන කොලොම්බියා ෂටලයේ වන් පියාපතේ ඉදිරිපස ලීඩින් එඩ්ජ් එකට ඉතාමත්ම වේගෙන් ඇවිල්ලා වදිනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා කොලොම්බියා ෂටලයේ තාප පරිවාරකයට දැඩි හානියක් සිදු වෙනවා. මේ තාප පරිවාරකය විශේෂයෙන් සකස් කරන ලද රේන්ෆෝස් කාබන් කියන පැනල් විශාල සංඛ්‍යාවකින් තමයි නිර්මාණය කරලා පවතින්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ NASA එකේ ඉංජිනේරුවන් විද්‍යාඥයන් සාමාන්‍යයෙන් මේ විදිහට මේ තාප පරිවාරකයක් මේ ෂටල් වලට සවි කරනු ලබන්නේ මේ ෂටල් එකක් අභ්‍යවකාශයට ඇවිල්ලා තමන්ගේ මේ මෙහෙයුම් කටයුතු ඉතාමත්ම සාර්ථකව අවසන් කරලා නැවත වතාවක් පෘථිවියට එද්දී, ඒ කියන්නේ රීඑන්ට්‍රි එකේදී අපි කිව්වොත් එහෙම සාමාන්‍ය මේ ෂටල් එක පෘථිවිය වටා කක්ෂගත වෙද්දී සාමාන්‍ය මේකේ වේගය පැයට කිලෝමීටර් 20000 වගේ ඉතාමත්ම වේගයකින් තමයි ගමන් කරන්නේ. එතකොට තමන්ගේ මෙහෙයුම සාර්ථකව නිමා කරලා නැවත වතාවක් පෘථිවියට එද්දී, ඒ කියන්නේ රීඑන්ට්‍රි එකේදී මේ පෘථිවිය වායුගෝලයත් එක්ක ඉතාමත්ම වේගෙන් ඇවිල්ලා මේ ෂටලය ගැටෙනවා. හරිද? එතකොට මෙහෙම ගැටෙද්දී විශාල ඝර්ෂණයක් ඇති වෙනවා. මෙන්න මේ ඝර්ෂණය නිසා ෂටල් එකට විශාල පීඩනයක් එල්ල වෙනවා මේ පෘථිවි වායුගෝලය හරහා. මෙන්න මේ හේතුව නිසා මේ ෂටලෙන් පිටත තියෙන වායුන් සාමාන්‍ය සෙල්සියස් අංශක 1500ත් 1600ක් කියන ඉතාමත්ම ඉහළ උෂ්ණත්වයකට රත් වෙනවා. මෙන්න මේ රත් වෙන වායුන් වලට තමයි අපි සාමාන්‍යයෙන් මේ උණුසුම් ප්ලාස්මා වායු ධාරා කියලා කියන්නේ. ඉතින් මේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් යකඩ උණු කරනවා වගේ උෂ්ණත්වයක්. ඉතින් සාමාන්‍ය විද්‍යාඥයන් මේ විදිහට මේ තාප පරිවාරකයක් මේ ෂටල් වලට මේ විදිහට සවි කරන්නේ මේ විදිහට ඉතාමත්ම වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුල් වෙද්දී එන මේ අධික පීඩනය සහ මේ උණුසුම් වායු ප්ලාස්මා නිසා ඇතිවෙන මේ අධික උණුසුමෙන් ෂටල් එක ආරක්ෂා කර ගැනීම සඳහා තමයි ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් මේ විදිහට මේ තාප පරිවාරකයක් මේ අභ්‍යවකාශය සඳහා යන ෂටල් වලට නිර්මාණය කරලා සවි කරනු ලබන්නේ. ඉතින් මේ තාප පරිවාරකය විශේෂ සංයෝගයන් කිහිපයක් එකතු කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම කාබන් ෆයිබර්, කාබන් මැට්‍රික්ස් කියන සාමාන්‍යයෙන් මේ වගේ කාබනික සංයෝග කිහිපයක් එකතු කරලා තමයි මේ තාප පරිවාරකයේ මේ පැනල් ඉංජිනේරුවන් සහ මේ විද්‍යාඥයන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි, අවාසනාවක තරම කියන්නේ මෙන්න මේ විදිහට මේ එක්ස්ටර්නල් ටැංක් එකේ පිටතින් ආවරණය කරලා තියෙන මෙන්න මේ ඉන්සුලේෂන් ෆෝම් කැබැල්ලක් ගැලවිලා ඇවිල්ලා සාමාන්‍යයෙන් විශ්ලේෂකයන් මත පළ කරන විදිහට මේ ඉන්සුලේෂන් ෆෝම් කැබැල්ල
සාමාන්‍ය පැයට කිලෝමීටර් 700ත් 800ක් කියන අතර මේ අධික වේගයකින් ඇවිල්ලා තමයි මේ ෂටල් එකේ වම් පියාපතේ මේ ඉදිරිපස ලීඩින් එච් එකේ වැදිලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මේක මේ ෂටල් එකත් එක්ක ගත්තහම ඇත්තටම මේ ඉන්සලේෂන් ෆෝම් කෑල්ල වැදුන තැන මේක කුඩා සිදුරක් වගේ දෙයක් තමයි ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම මේ ෂටල් එකේ විශාලත්වයත් එක්ක බලද්දි මේ ඇති වුණු මේ සිදුර මේ ඩැමේජ් එක ඇත්තටම කුඩා ඩැමේජ් එකක්. නමුත් මෙන්න මේ කුඩා අනතුර තමයි කොලොම්බියා ෂටලේ අනාගතය සුණු විසුණු කරලා දමන්නේ. Columbia, Houston, we see your tire pressure messages. We did not copy your last. වැඩේ කියන්නේ මෙන්න මේ ගැටීම යානයේ ඇතුළ හිටපු මේ ගගනගාමීන් 7 දෙනාට දැනෙන්නේ නැහැ. මොකද කියනවා නම් මේ කට්ටියට කොහොමද දැනෙන්න විදිහක් නැහැ. මොකද මේක පොළොවෙන් ලිෆ්ට් ඔෆ් කරද්දී මේ solid rocket boosters දෙක ක්‍රියා කරනවා. ඊට අමතරව මේ ෂටල් එකේ තියෙන මේන් එන්ජින් තුනත් ක්‍රියාත්මක කරලා විශාල තෙරපුම් බලයක් පල්ලෙහාට එල්ල කරමින් තමයි ඉහළට ඇදිලා යන්නේ. එතකොට මේ අනතුර වෙද්දී යානයේ කියන්නේ මේ ෂටල් එක ඇතුලේ ඉන්න ගගනගාමීන් 7 දෙනා මේ විදිහට හැම වෙලෙම වයිබ්‍රේට් වෙවි තමයි යන්නේ. ඉතින් ඒ කට්ටියට කොහොමද දැනෙන්න විදිහක් නැහැ මේ ඉන්සලේෂන් ෆෝම් කෑල්ල ගැලවිලා ඇවිල්ලා මේ වම් පියාපතේ වදින එක. නමුත් NASA ආයතනයේ ඉන්න ප්‍රධාන පාලක මැදිරියේ අය මෙන්න මේ සිදුවීම පිළිබඳව දකිනවා. නමුත් ඔවුන්ටත් හරියට අවබෝධයක් නැහැ මෙන්න මේ ගැටීම නිසා මොන වගේ දෙයක් මේ ෂටල් එකට සිදු වෙලා තියෙනවද කියලා. කෙසේ වෙතත් මෙන්න මේ පොඩි අනතුර තමයි මේ වෙනකොට යානයේ මාරක අපලය බවට පත් වෙලා තියෙන්නේ. කොටිම කියනනම් මේ වෙනකොට මේ අනතුරත් සමගම මේ කොලොම්බියා ෂටලය නිකන් ටයිම් බෝම්බයක් වගේ හරි කාල බෝම්බයක් වගේ තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. තවත් දවස් 15කින් මේ කාල බෝම්බය පුපුරලා යනවා කියලා මේ තුල ඉන්න ගගනගාමීන් හීනකින්වත් හිතුවේ නැහැ. යානය පෘථුවියෙන් දියත් කරලා මිනිත්තු 2යි තප්පර 5ක් ගත වෙද්දිම යානයට සවි කරලා තිබුණු solid rocket boosters දෙක ඉතාම සාර්ථකව යානයෙන් ඉවත් වෙලා ඇට්ලාන්ටික් සාගරයට ඉතාම ආරක්ෂාකාරීව වැටෙනවා. ඉන්පසු මිනිත්තු 8යි තප්පර 50කට පසුව යානයේ ප්‍රධාන එන්ජින් 3 ක්‍රියා විරහිත වෙනවා. ඒත් සමගම එක්ස්ටර්නල් ටැංක් එක හෙවත් ET එකත් ආරක්ෂාකාරීව ෂටලෙන් ඉවත් වෙලා නැවත පෘථිවිය බලා ගමන් ආරම්භ කරනවා. යානය පෘථුවියෙන් දියත් කරලා මිනිත්තු 9ක් ගත වූ පසු ගගනගාමීන් රැගත් කොලොම්බියා ෂටලය ඉතාම නිවැරදිව පෘථිවි කක්ෂයට ඇතුළු වීම සිදුවනු ලබනවා. Mission Control Houston, you're looking at live video coming from the space shuttle Columbia as Columbia continues to orbit the Earth. දැන් මිත්‍රවරුනි මේ කොලොම්බියා ෂටලය තියෙන්නේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 200ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ. කොලොම්බියා ෂටලය තුල ඉන්න ගගනගාමීන්ට දැන් දැනෙන්න පටන් ගන්නවා ග්‍රැවිටි එක 0 වෙනවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය නැති වීගෙන යනවා. දැන් ඔවුන්ට තේරෙනවා ඔවුන්ගේ ශාරීරික බර ඔවුන්ට නොදැනී යනවා කියලා. ඒත් එක්කම ඔවුන් මේ ෂටලය තුල පාවෙන්න ගන්නවා. ඉතින් ගගනගාමීන්ට මෙන්න මේ වෙන සිදුවීම පට්ට සතුටක් දැනෙන දෙයක්. හරිද? මේ කට්ටියට පට්ට ආතල් එකක් තමයි තියෙන්නේ. දැන් ශරීරයේ බරක් දැනෙන්නේ නැහැ. දැන් යානය ඇතුලේ ඒ කියන්නේ ෂටල් එක ඇතුලේ එහෙ මෙහෙ පාවෙන්න ගන්නවා. ඉතින් මේ කට්ටිය මාරම සතුටින් පට්ටම ආතල් එකකින් තමයි මේ වෙනකොට කොලොම්බියා ෂටලය ඇතුලේ ඉන්නේ. ඉතින් මේ ආතල් එක ඇතුලේ මොවුන්ගේ මාරයත් ඇවිල්ලා ඉන්නවා කියන්න මොවුන් දන්නේ නැහැ. කෙසේ හෝ ඔවුන් දැන් ඔවුන්ගේ ගමනාන්තය වෙත පැමිණ අවසන්. මෙතැන් පටන් ඔවුන් දින 15යි පැය 22යි මිනිත්තු 20ක කාලයක් අභ්‍යවකාශය තුල ගත කරමින් පර්යේක්ෂණ කටයුතු 80කට වැඩි සංඛ්‍යාවක් කරන්න ඔවුන් සූදානමින් ඉන්නවා. ෂටලය අභ්‍යවකාශයට පැමිණිලා පළමු දින දෙක ඇතුළත මේ කොලොම්බියා ෂටලය තුල තිබෙන ස්පේස් හබ් එක මොවුන් විසින් සක්‍රිය කරනු ලැබුවා. ඊට අමතරව මේ ෂටලය තුල තිබෙන විද්‍යාත්මක උපකරණ පරිගණක පද්ධතින් පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. ඊට පස්සේ ගගනගාමීන් 7 දෙනා රෙඩ් ටීම්, බ්ලූ ටීම් කියලා ටීම් දෙකකට බෙදිලා මේ කට්ටිය දවසකට තියෙන මේ පැය 24 පැය 12 වශයෙන් මේ ටීම් දෙක බෙදාගෙන පැය 24 පුරාම අකණ්ඩව මේ ෂටලය තුල ඔවුන්ගේ පරීක්ෂණ වැඩ කටයුතු කිරීම සිදු කරගෙන යනු ලැබුවා. ඒක නෙවෙයි මිත්‍රවුනි වැදගත්ම කාරණාව. කොලොම්බියා ෂටලය අභ්‍යවකාශ ගත වෙලා දෙවනි දවස වෙනකොට ඒ කියන්නේ ජනවාරි 17 වෙනිදා වෙනකොට NASA පාලන මැදිරියේ ඒ කාර්ය මණ්ඩලයේ අය මේ කොලොම්බියා ෂටලයට
මහා භයානක සිදුවීමක් සිදුවෙලා තියෙනවා කියලා අනාවරණය කරගන්නවා. NASA එකේ ඉංජිනේරුවන් මේ කොලොම්බියා ෂටලය පොළවෙන් ලිෆ්ට් ඔෆ් කරන මේ වීඩියෝ ෆුටේජ් අරගෙන මේකේ ෆ්‍රේම් බයි ෆ්‍රේම් වැඩිදුරටත් විශ්ලේෂණය කරද්දී ඔවුන් දකිනවා මේ එක්ස්ටර්නල් ටැන්ක් එකෙන් මේ ඉන්සුලේෂන් ෆෝම් කෑල්ලක් ඇවිල්ලා ෂටලේ වම් පියාපතේ ලීඩින් එජ් එක හරියට ඉතාමත්ම වේගෙන් ඇවිල්ලා වදිනවා කියලා. ඒ හින්දා ඔවුන් නිශ්චිතවම දැනගන්නවා ෆෝම් ස්ට්‍රයික් එකක් වුණා කියලා. නමුත් ඔවුන් නොදැන සිටි කාරණා කිහිපයකුත් තිබෙනවා. මෙන්න මේ ෆෝම් ස්ට්‍රයික් එක නිසා RCC පැනල් එක හෙවත් මේ තාප පරිවාරකයට කොපමණ ඩැමේජ් එකක් වුණාද? ඒ කියන්නේ කොපමණ සිදුරක් මේ නිසා ඇති වෙලා තියෙනවද? මෙන්න මේ බලපෑම නිසා ෂටල් එකට මොන වගේ බලපෑමක් ඉදිරියේදී ඇති වෙයිද? මේ ඉන්සුලේෂන් ෆෝම් කෑල්ල ඇවිල්ලා ගැටුණ නිසා නැවතත් පෘථිවියට පැමිණෙද්දී ඒ කියන්නේ මේ රීඑන්ට්‍රි එකේදී ගගනගාමීන්ට ජීවිත අවදානමක් ඇති කරයිද කියන මෙන්න මේ ප්‍රශ්න වලට ඇත්තටම ඔවුන්ට පිළිතුරු තිබුණේ නැහැ. මොකද කියනවනම් ඒ වෙනකොට මේ ෂටල් එකේ පිටත පියාපත් බැලීම සඳහා ක්ලෝස් අප් කැමරා සිස්ටම් එකක් සවි කරලා තිබුණෙත් නැහැ. ඒ NASA එකේ ඉංජිනේරුවන් කිහිප දෙනෙක්ටම වැටහි ගියා මෙන්න මේ අනතුර සුළුවෙන් තකන්න බෑ. මේකේ විශාල ජීවිත අවදානමක් තිබෙනවා කියලා. ඒක හින්දා ඔවුන් NASA එකේ ඉහළ කළමනාකාරීත්වයෙන් ඉල්ලීම් කරනවා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යටතේ තියෙන මේ ටෙලස්කෝප් එකක් භාවිතා කරලා හෝ නැත්නම් මේ ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ තියෙන රහස් ඒ කියන්නේ මේ ඔත්තු හොයන චන්ද්‍රිකා හරහා මේ කොලොම්බියා ෂටලේ වම් පියාපත ඡායාරූපගත කරමු කියලා. නමුත් මේ NASA ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ අමනෝච්ච මේ උඩඟු ක්‍රියාපිළිවෙල නිසා මෙන්න මේ යෝජනාව මේ ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. අඩුම තරමේ ඊමේල් පණිවිඩයක් හරහාවත් නැත්නම් රේඩියෝ සිග්නල් එකක් හරහාවත් NASA ආයතනයේ මේ ඉහළ කළමනාකාරීත්වය මේ කොලොම්බියා ෂටලය තුල ඉන්න ගගනගාමීන්ට මේ උණු අබද්ධිය ගැන මේ කට්ටිය දැනුවත් කරන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට මේ NASA ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හිතාගෙන හිටියේ මේක නිකන් ෆෝම් කෑල්ලක්. හරිද? ඉතින් මේ ඉන්සුලේෂන් ෆෝම් කෑල්ල ඇත්තටම මේ ඩිස්ප්ලේ එකේ දකිද්දිත් ඔබට පේනවා ඇති මේක නිකන් ඇත්තටම රිදි ෆෝම් කෑල්ලක් වගේ. හරිද? මේක සැහැල්ලු දෙයක්. ඉතින් NASA ආයතනයේ ඉහළ කළමනාකාරීත්ව වල ඒ පුටුවල ඉන්න අයත් හිතුවේ මේක නිකන් රිදි ෆෝම් කෑල්ලක්. ඇත්තටම මේකෙන් කරන්න පුළුවන් හානියක් ඇත්තටම නැහැ කියලා. ඉතින් ඔවුන් මෙන්න මේ ඔවුන්ගේ අමනෝඥ මේ උඩඟු මතය තුල ඉඳලා තමයි ඔවුන් දිගින් දිගටම ක්‍රියා කරනු ලැබුවේ. ඔවුන් කියන තියෙනවලු මීට කලිනුත් මේ STS මෙහෙයුම් වලදී මේ විදිහටම මේක ලිෆ්ට් ඔෆ් කරලා ඉහළ අභ්‍යවකාශය බලා ගමන් කරද්දී මේ විදිහටම මේ ඉන්සුලේෂන් ෆෝම් කැබලි ගැලවිලා ඇවිල්ලා මේ විදිහට ෂටලයට වැදිලා තියෙනවා. නමුත් ඒ වගේ කිසිම හානියක් උනේ නැහැ කියලා ඔවුන් මේ වගේ අර ඉංජිනේරුවන්ට හරිද මේ එක එක මත ඉදිරිපත් කරන අයට පවසලා තියෙනවා. ඉතින් මෙන්න මේ අමනෝඥ තීරණ පසුකාලීනව මේ අනතුර සිදු වුණාට පස්සේ ජනතාව අතරේ දැඩි ලෙස දෝෂ දර්ශනයට පවා ලක් වුණා. Two members of the blue team now in view. In the center of your screen is Dave Brown, one of the මේ mission මුකුත් specialists. නොදන්න ගගනගාමීන් 7 දෙනා තමන්ගේ පරීක්ෂණ වැඩ කටයුතු පැය 24 පුරාම එක දිගට අකණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගියා. මොවුන් දින 16 පුරාවටම විවිධ ජීව විද්‍යාත්මක පරීක්ෂණ, ශුද්ධ ගුරුත්වාකර්ෂණ බලය යටතේ ශාක හා ජීවීන්ගේ වර්ධනය, රසායනික හා භෞතික පරීක්ෂණ, පෘථිවි වායුගෝලය හා සම්බන්ධ පරීක්ෂණ, මිනිස් සිරුරට අභ්‍යවකාශයේදී වන බලපෑම, පෘථිවි දේශගුණය හා සම්බන්ධ විවිධ පරීක්ෂණ මොවුන් විසින් සිදු කරගෙන යනු ලැබුවා. ඉතින් මිත්‍රවරුනි මොවුන් එක දවසක්වත් නිකන් හිටියේ නෑ. කලින් සැලසුම් කරගෙන ගියපු විදිහටම පරීක්ෂණ කටයුතු 80කට වඩා වැඩි සංඛ්‍යාවක් මොවුන් නිවැරදිව සිදු කරනු ලැබුවා. පණුවන්, කෘමීන්, බැක්ටීරියා, ඊස්ට්, ශාක සාම්පල, ඊට අමතරව විවිධ ජීවීන්ගේ සෛල සාම්පල අභ්‍යවකාශයට රැගෙන ගිහිල්ලා විවිධ එක්ස්පෙරිමන්ට් මොවුන් විසින් සිදු කරනු ලැබුවා. ඉතින් මෙන්න මේ වගේ දත්ත ප්‍රතිඵල හරිද? මේ වගේ රිසල්ට් පවා මොවුන් ඒ පරීක්ෂණය සිදු කරපු වහාම NASA ආයතනය වෙතත් එවනු ලැබුවා. ඉතින් අනතුර වෙන්න කලින් මේ පරීක්ෂණවල ප්‍රතිඵල NASA ආයතනයට එව්ව හින්දා මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණු ඔවුන්ට සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණා. මීට අමතරව ඔවුන් පෘථුවියේ ඡායාරූප, පෘථුවියේ වීඩියෝ, ඊට අමතරව මොවුන් මේ කොලොම්බියා ෂටලය තුල කොහොමද වැඩ කරන්නේ, කාලය ගත කරන්නේ කොහොමද, මේ පිළිබඳවත් විවිධ දත්ත තොරතුරු NASA ආයතනය වෙත එවනු ලැබුවා. මෙම මෙහෙයුමේදී උණු තව
තවත් එක් සුවිශේෂී සිදුවීමක් වෙන්නේ ඊශ්‍රායල ජාතික ඉලාන් රමෝන් කියන ගගනගාමියාට එවකට ඊශ්‍රායල අගමැති ඒරියල් ෂෙරෝන් මහතාද දුරකථන පණිවිඩයක් කරහා සම්බන්ධ වෙමින් සුභාසිංසන පළ කිරීම. Prime Minister. Ilan, shalom to you. Shalom to you, Mr. Prime Minister. 5 days ago, just the evening before, היינו מאוד נרגשים, שרת החינוך ואני, שהייתה לנו הזכות לדבר איתך. עכשיו, כשאנחנו רואים אותך שם, אנחנו נרגשים עוד יותר. ඉතින් මෙන්න මේ කාරණාව මේ මෙහෙයුමේදී සිදුවුණු එක් විශේෂ කරුණක් වෙනවා. මීට අමතරව මෙතන තියෙන සංවේදීම කාරණාවක් වෙන්නේ ගගනගාමී ලෝරා ක්ලාක් විසින් ඇගේ සැමියාට ලියූ ඊමේල් පණිවිඩය. ඉතින් මේ ඊමේල් පණිවිඩයේදී ලෝරා ක්ලාක් ඇගේ සැමියාට මෙසේ පවසා තිබුණා. මෙහෙයුම හිතුවට වඩා ගොඩාක් කාර්යබහුලයි. හැබැයි මම හැම තප්පරයක්ම විඳිනවා. මම මගේ කැමරාවෙන් අපූරු දර්ශන වගයක් ගත්තා. මට අපේ පුතාවයි ඔයාවයි මතක් වෙනවා. තව දවස් කිහිපයකින් අපි මුණ ගැහෙමු. ඉතින් මිත්‍රවුනි ඔන්න ওই විදිහට මේ ඊමේල් එක තුල සඳහන් වෙනවා. ඉතින් ඔබට පේනවා ඇති මේ දින කිහිපය තුල ඊ타මත්ම සංවේදී දේවල් මේ අභ්‍යවකාශය සටලය තුලදී සිදුවෙමින් පැවතුණා. මීට අමතරව යානයේ අනදින නිලධාරියා විදිහට කටයුතු කරන රික් හස්බන්ඩ් විසින් කොහොමද මේ යානය තුල වැඩ කටයුතු කරන්නේ? ඔවුන් කොහොමද මේ යානය තුල ඉඳගෙන ආහාර ගන්නේ? ඊට අමතරව මොවුන් මේ අභ්‍යවකාශය තුල පාවෙන විදිහ අන්න ඒ විදිහේ කුඩා වීඩියෝ තමන්ගේ දරුවන් දෙදෙනාට එවා තිබුණා. කෙසේ නමුත් මිත්‍රවරුනි දින ගණන් පැය ගණන් ක්‍රමක්‍රමයෙන් ගෙවී යනවා. ඔවුන් 7 දෙනාගේම ජීවිත මාර්යා විසින් උදුරගන්න ඒ දවස ටිකෙන් ටික ලන් වෙනවා. නැවතත් ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව නිමා කරලා පෘථිවියට යන්න සූදානම් වෙනවා. ඔන්න ඒ දවස දැන් උදා වෙනවා. 2023 පෙබරවාරි 1 වෙනිදා උදෑසන 5:15ට පමණ නාසාහි පාලක මැදිරියෙන් සම්ප්‍රදායක් ලෙස අවදිවීමේ ගීතය දෙවතාවක් වාදනය කරමින් ශටලය තුල සිටින ගගනගාමීන් අවදි කරවනවා. ගීත වාදනය අවසන් වනවත් එක්කම නාසාහි කැප්කොම් පාලන මැදිරියෙන් සුබ උදෑසනක් කියලා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරනවා. මේ සුබ පැතුම් පණිවිඩයට කොලොම්බියා ශටලයේ අනදෙන නිලධාරී විදියට කටයුතු කරන රික් හස්බන්ඩ් විසින් පිළිතුරු පණිවිඩයක් නිකුත් කරමින් සංනිවේදනය තහවුරු කරනවා. දින 16ක වෙහෙසකර අභ්‍යවකාශ මෙහෙයුම නිමා කරමින් අද ගෙදර යනවා කියන හැඟීම පෙරදැඩිව ගගනගාමීන් සියලු දෙනා සතුටින් අවසාන දිනේ වැඩ කටයුතු ආරම්භ කරනවා. උදෑසන ආහාරය ලබා ගන්නවා. පුද්ගලික භාණ්ඩ එක්රැස් කරගන්නවා. පර්යේෂණ උපකරණ ක්‍රියා විරහිත කරනවා. ලෑන්ඩිං චෙක්ලිස්ට් එක සමාලෝචනය කරනවා. කිසිම අසාමාන්‍ය තත්ත්වයක් ඔවුන්ගේ මුහුණ තුල තිබුණේ නැහැ. පෙරවරු 6:15ට පමණ ගගනගාමී සියලු දෙනා එකිනෙකාට උදව් කර ගනිමින් අභ්‍යවකාශ ඇඳුම් ඇඳගෙන නියමිත අසුන්වල අසුන් ගන්නවා. නාසා ආයතනය සමග සම්බන්ධ වී කාලගුණය පිළිබඳ තොරතුරු සමාලෝචනය කරනවා. ඉතින් මිත්‍රවුනි මෙන්න මෙතන ඉඳලා තමයි ගගනගාමීන් 7 දෙනාගේ ජීවිත ඉරණම ලියවෙන ඒ මාරක භයානක මිනිත්තු කිහිපය ආරම්භ වීම පටන් ගන්නේ. කොලොම්බියා ශටලය පෘථිවි කක්ෂයෙන් ඉවත් කර ගැනීම සඳහා ගෝ කියන අවසරය නාසා පාලක මැදිරියෙන් පෙරවරු 8:15ට පමණ ලබා දෙනවා. මේ වන විට කොලොම්බියා ශටලය පවතින්නේ ඉන්දියන් සාගරයට ඉහළින්. මෙම අවසරය ලැබීමත් සමග යානයේ අනදින නිලධාරියා විදිහට කටයුතු කරන රික් හස්බන්ඩ් විසින් මේ කොලොම්බියා ශටලයේ ප්‍රධාන එන්ජින් 3 මිනිත්තු කිහිපයක් ක්‍රියාත්මක කරවලා පෘථිවි කක්ෂයෙන් මිදිලා නැවත වතාවක් පෘථිවිය බලා ඒමට ගමන් ආරම්භ කරනු ලබනවා. ඉතින් මිත්‍රවුනි මෙතන ඉඳන් තමයි මේ සීන් එකේ සංවේදීම කොටස ආරම්භ වෙන්නේ. වෙලාව පෙරවරු 8:44යි. කොලොම්බියා යානය පැසිෆික් සාගරයට අඩි 4 ලක්ෂයක් පමණ ඉහළින් පැයට කිලෝමීටර් 28000ක වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙමින් පැවතුණා. පෘථිවි වායුගෝලයේ ඝර්ෂණය හේතුවෙන් යානයෙන් පිටත සෙල්සියස් අංශක 1600කට වඩා වැඩි ඉතාම උණුසුම් වායු ප්ලාස්මාවන් නිර්මාණය වෙමින් පවතිනවා. මේ වෙනකොට කොලොම්බියා ශටලය තුල ඉන්න ගගනගාමීනුත් දකිනවා මේ ශටලයේ ජනෙල්ලේ හරහා පිටත මේ වගේ ඉතාමත්ම උණුසුම්
ප්ලාස්මීය වායු ධාරාවක් නිර්මාණය වෙමින් පවතිනවා කියලා. ඉතින් මේ වීඩියෝ දර්ශන බලද්දී ඔබටත් තේරෙනවා ඇති යානය තුල ඉන්න ගගනගාමීන් පිටත මේ වගේ ඊටම උණුසුම් වායු ප්ලාස්මාවක් නිර්මාණය වුණත් ඔවුන්ගේ හිතේ කිසිදු බියක් නැහැ. ඔවුන් මේව දිහා බල සාමාන්‍යයෙන් හොඳට hina වෙලා මේ යානය තුල ඉන්නවා. ඔවුන් මේ විදිහට ඊටමත්ම සැහැල්ලුවෙන් මේ කොලොම්බියා ෂටලය තුල ඉන්නවා. ඉතින් ඔවුන්ගේ හිත දන්නවා මෙහෙම උණුසුම් ප්ලාස්මා ධාරාවන් ඇති වුණා කියලා අපි මේ යානය ඇතුලේ ඉන්න හින්දා අපිට කිසිදු අනතුරක් වෙන්නේ නැහැ කියන අරුමුණ ඇතිව තමයි ඔවුන් මේ යානය තුල ඉන්නේ. ඊට අමතරව ඔවුන් තදින්ම විශ්වාස කරනවා අපිට මේ මෙහෙයුම ඊටමත්ම සාර්ථකව ආරක්ෂාකාරීව අවසන් කරලා පෘථිවියට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් සිදුවෙන්න යන්නේ ඒකේ අනිත් පැත්ත. කාටත් හොර රහසේ මහා භයානක දෙයක් යානයට සිදුවෙමින් පැවතුණා. කොලොම්බියා ෂටලය පොළොවෙන් දියත් කරලා පළමු තප්පර කිහිපය තුලම ET1 ඉන්සලේෂන් ෆෝම් කෑල්ලක් ගැලවිලා ඇවිල්ලා කොලොම්බියා ෂටලයේ වම් පියාපතේ වැදී තිබුණා. මේ වැදීම හේතුවෙන් කොලොම්බියා ෂටලයේ වම් පියාපතේ තාප පරිවාරකය සිදුරු වී තිබුණා. මේ සිදුර හරහා ඊටාම වේගයෙන් උණුසුම් ප්ලාස්ම වායු ධාරාවන් යානයේ වම් පියාපත තුරට ඇතුළු වෙමින් පැවතුණා. මේ නිසා වම් පියාපතේ අසාමාන්‍ය ලෙස උෂ්ණත්ව වැඩිවීමක් සංවේදක හරහා පෙන්වන්න ගන්නවා. උණුසුම් ප්ලාස්ම වායු ධාරාවන් නිසා වම් පියාපතේ ඇලුමිනියම් රාමුවත් ටිකෙන් ටික දිය වෙමින් පැවතුණා. හැබැයි මේ පිළිබඳව කිසිම අවබෝධයක් යානය තුල හිටපු ගගනගාමීන් හට තිබුණේ නැහැ. උණුසුම් ප්ලාස්ම වායු ධාරාවන් නිසා යානය තුල ඇති සංවේදකයන් එකින් එක අක්‍රිය වෙමින් පවතිනවා. මිත්‍රවරුනි, මේ වෙනකොට කොලොම්බියා ෂටලය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඉහළින් පැයට කිලෝමීටර් 22000ක තරම් අධික වේගයකින් ගමන් කරමින් සිටිනවා. පහළින් විශාල ජනතාවක් මේ ගගනගාමීන් 7 දෙනා පිළිගැනීමටත් සූදානමින් ඉන්නවා. සමහර අය කැමරා අටවගෙන කැමරා කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ අයට පේනවා යානය ඉහළ අභ්‍යවකාශයේ සිට පොළොව දෙසට සුදු පාටට දිලිසෙමින් ඉතාමත්ම වේගයෙන් පැමිණෙනවා. හැබැයි ඔවුන් මෙතෙන්දී නොදකිය යුතු දෙයක්ත් දකිනවා. ඔවුන් දකිනවා මේ කොලොම්බියා ෂටලෙන් මොනවා හරි කෑලි කිහිපයක් ගැලවිලා ඉවතට විසි වෙනවා. වෙලාව පෙරවරු 8:54යි. නාසා පාලන මැදිරියේ ඉංජිනේරුවක වූ ජෙෆ් ක්ලින් කොලොම්බියා ෂටලයේ වම් පියාපතේ හයිඩ්‍රොලික් සංවේදක 4ම එකවර අක්‍රිය වූ බව කලබලයෙන් දැනුම් දෙනවා. මේ ඇසුණු නාසා පාලක මැදිරියේ නිලධාරීන්ටත් ලොකු කුතුහලයක් සහ භීතියක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ වන විටත් කොලොම්බියා ෂටලය තුල ඉන්න ගගනගාමීන් ගොඩ බැසීමේ ක්‍රියාවලියට සූදානම් වෙමින් සිටිනවා. කෙසේ වෙතත් පෙරවරු 8:59ට යානයේ වම්පස රෝදවල ටයර් ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බවට පාලන මැදිරියේ පරිගණක තිරයන්හි දිස්වෙන්න පටන් ගන්නවා. මේ සමගම නාසාහි කැප්කොම් නිලධාරියා ෂටලයට කතා කරනවා. And Columbia, Houston, we see your tire pressure messages and we did not copy your last. Instrumentation, Max. Flight Max, those are also off. ඒ දෙයට පිළිතුරු දෙමින් අනදෙන නිලධාරී රික් හස්බන්ඩ් මෙසේ පවසනවා. So off. ඉතින් මිත්‍රවුනි, අන්න ඒ විදිහට ඉතිරි වචන ටික සම්පූර්ණ කරන්න කලින් මේ sannivedanaya සඳහාටම බිඳ වැටෙනවා. ඉතින් ඔන්න ඔය පණිවිඩය තමයි මේ අනුතුරු වෙන්න කලින් නාසා පාලන මැදිරියට කොලොම්බියා ෂටලෙන් ලැබුණු අවසාන sannivedanaya. මේ සිද්ධිය වෙලා තප්පර කිහිපයකට පසු නාසා ආයතනයේ පාලක මැදිරියට මේ කොලොම්බියා ෂටලයත් එක්ක තිබෙන සියලුම රේඩියෝ කොමියුනිකේෂන් ඒ දේවල් ඔක්කොම නැති වෙලා යනවා. ඊට අමතරව ටෙලිමෙන්ට්‍රි ඩේටාත් සදාහටම නැති වෙලා යනවා. නාසා පාලක මැදිරියෙන් දිගින් දිගටම කොලොම්බියා හුස්ටන් කියලා ඇමතුවත් ඒකට කිසිදු පිළිතුරක් කොලොම්බියා ෂටලෙන් නැතුව යනවා. Columbia, Houston, UHF com check. But I'd like to stay where we're at. Columbia, Houston, UHF com check. මිත්‍රවරුනි, මේ වෙනකොට වෙලාව පෙරවරු 9යි. කොලොම්බියා ෂටලය ටෙක්සාස් වලට ඉහළින් සාමාන්‍යයෙන් අඩි ලක්ෂ 2ක් පමණ ඉහළින් ගමන් කරමින් පවතිනවා. උණුසුම් ප්ලාස්ම වායු ධාරාවන් නිසා
කොලොම්බියා සටලේ වම් පියාපතට මේ වෙනකොට දැඩි ලෙස හානු සිදු වෙලා තමා පවතින්නේ. මේ වෙනකොටත් මේ කොලොම්බියා සටලය මැක් 18ක ඉතාමත්ම අධික වේගයකින් ගමන් කරමින් තමා තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසාම යානයට එන මේ එරෝඩයිනමික් ෆෝස් එක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා කොලොම්බියා ශටලයේ වම් පියාපත ගැලවී යනවා. මේ සමගම වේගෙන් යානය භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. යානයට මේ වෙනකොට මේ වායුන්ගෙන් එන පීඩනය දරා ගන්න බැරි වෙනවා. තප්පර කිහිපයක් ඇතුළත මුළු ශටලෙම කැබලි දහස් ගානකට වෙන් වෙලා වායුගෝලය තුලම වාෂ්ප වෙලා යනවා. ටෙක්සාසි ජනතාවට හදිසියෙම මහා පිපුරුම් ශබ්දයක් අහසින් ඇහෙන්න ගන්නවා. ඔවුන් එළියට බැහැලා අහස දිහා බලනවා. ඔවුන් දකිනවා දීප්තිමත් සුදු රේඛා කිහිපයක් මැද්දෙන් කොලොම්බියා ශටලය ඉහළ ආසීදී විනාශ වී යන ආකාරය. මේ සිදුවීම ලෝපුරා වේගයෙන් පැතිරව යන්න පටන් ගන්නවා. It was just before 8 o'clock in the morning, and we heard this kind of rumbling sound, which started off, the rumbling was mild, and then it went on for 30 to 45 seconds, and as it went on, it got stronger and louder. මේ සමගම යානය රේඩාර් වලින් අතුරුදහන් වෙලා යනවා. යානයට දැවැන්ත අනතුරක් සිදුව ඇති බවට නාසාහි නිලධාරීන් ස්ථීරවම දැනගන්නවා. ටෙක්සාසි අහසින් යානයේ සුම්බුන් පහළට ඇදවැටෙන්න පටන් ගන්නවා. STS 107 වැනි මෙහෙයුමේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු වූ ලෙරොයි කේඩ් කඳුළුපිරි දෑසින් බිම බලාගෙන කල්පනා කරන්න පටන් ගන්නවා. නාසාහි පාලක මැදිරියේ නිලධාරීන්ටත් හිතාගන්න බැරි වෙනවා මේ මොකද්ද සිදු වුනේ කියලා. ඔවුන් සියලු දෙනාම සංවේගයට පත් වෙනවා. DDMS folks in the Dallas area have been mobilized to the extent we're able to. Yeah, RCC, ඉතින් මිත්‍රවරුනි ඔන්න ওই විදිහට තමයි කොලොම්බියා ශටලයේ අවසාන ඉරණම තීරණය වුණේ. කොලොම්බියා ශටලය අනතුරටපත් වූ වහාම නාසා ආයතනය විසින් සියලුම ෂටල් ෆ්ලයිට්ස් ගමන් තාවකාලිකව නතර කරනු ලබනවා. හදිසි අනතුරු කණ්ඩායම්, ගලවා ගැනීමේ කණ්ඩායම් යානය කඩා වැටුණු ප්‍රදේශයන් වලට පිටත් කර හරිනවා. මීට අමතරව ටෙක්සාස් වල හා ලුසියානා ප්‍රදේශවල යානයේ සුම්බුන් සෙවීම ආරම්භ කරනවා. 25000කට වඩා වැඩි පිරිසක් යානයේ සුම්බුන් සෙවීම සඳහා යොදවා ගනු ලබනවා. ඉතින් මෙතෙන්ට ස්වේච්ඡාවෙන්ම විශාල පිරිසක් සහභාගී වෙනවා. මේ සෙට් එක වර්ග කිලෝමීටර් දහස් ගණනක ප්‍රදේශයක් පරීක්ෂා කරලා කොලොම්බියා ශටලයේ සුම්බුන් 84000කට වැඩි ප්‍රමාණයක් සොයා ගනු ලබනවා. මීට අමතරව කොලොම්බියා ඇක්සිඩන්ට් ඉන්වෙස්ටිගේෂන් බෝඩ් කියලා විශේෂ විමර්ශන මණ්ඩලයක් හැරල්ඩ් ජී ගෙමන්ගේ ප්‍රධානත්වයේ යටතේ පත් කරනු ලබනවා. මොවුන් කොලොම්බියා ශටලය දියත් කරපු පළමු තප්පරේ ඉඳන් සියලුම දේවල් A to Z පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා මොවුන් වාර්තාවක් 2003 අගෝස්තු මාසයේදී නිකුත් කරනු ලබනවා. ඒ වාර්තාවෙන් ඔවුන් පැහැදිලිවම දක්වා තිබෙනවා මේ කොලොම්බියා ශටලය විනාශ වීමට බලපාපු හේතුන් ගැන. ඉතින් මේ විමර්ශන වාර්තාවේ තියෙන දේවල් මම ඔබට ආය අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද කියනවා නම් මම මේ වීඩියෝ එක පුරාවටම ඒ විමර්ශන මණ්ඩලය විසින් නිකුත් කරපු ඒ වාර්තාවේ තිබ්බ කරුණු තමයි දිගින් දිගටම පැහැදිලි කරේ. ඔවුන් කියන විදිහට මේ කොලොම්බියා ශටලය විනාශ වීම සඳහා බලපාපු ප්‍රධානම තාක්ෂණික කාරණාව වන්නේ මේ එක්ස්ටර්නල් ටැංක් එකෙන් ඉන්සුලේෂන් ෆෝම් කෑල්ලක් ගැලවිලා ඇවිල්ලා මේ කොලොම්බියා ශටලයේ වම් පියාපතේ මේ තාප පරිවාරකයට හානි සිදු කිරීම. මොවුන් මතු කරන අනිත් කාරණාව තමයි මේ නාසා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය මේ හා සම්බන්ධ තොරතුරු දැනගත්තත් මේ පිළිබඳව නොසලකා හැර කටයුතු කිරීම. ඉතින් මෙන්න මේ කරුණත් ඔවුන් මෙන්න මේ අනතුරට වක්‍රාකාර බලපෑමක් වුණා කියලා මේ වාර්තාව හරහා පෙන්වා දී තිබෙනවා. ඉන්සුලේෂන් ෆෝම් ස්ට්‍රයික් අවදානම සාමාන්‍ය දෙයක් ලෙස සලකා කටයුතු කිරීම, නාසා ආයතනයේ ඉංජිනේරුවන්ගේ අනතුරු ඇඟවීම් නොසලකා හැර කටයුතු කිරීම, හමුදා චන්ද්‍රිකා මගින් ඕබිටර් එකේ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ නොකිරීම, මෙන්න මෙවැනි කාරණා නාසා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයෙන් මෙන්න මේ අනතුරට වක්‍රාකාරව බලපෑවා කියලා මෙන්න මේ විමර්ශන මණ්ඩලය හරහා ඉදිරිපත් කර තිබෙනවා. මීට අමතරව මේ සම්බන්ධයෙන් මත පළ කරන අය මෙන්න මේ වගේ කතාවකුත් කියනවා. මේ කොලොම්බියා ශටලයේ හිටපු ගගනගාමීන් 7 දෙනා රෙස්කියු මෙහෙයුමක් කරලා බේරගන්න තිබ්බ කියලා. ඉතින් ඒකට තුඩ දෙන කාරණාව තමයි
කොලොම්බියා ශටලය පොළොවෙන් අභ්‍යවකාශය බලා දියත් කරලා පළමු දින දෙක ඇතුළතම මේ නාසා ආයතනයේ ඉංජිනේරුවන් හොයාගන්නවා ඉන්සලේෂන් ෆෝම් ස්ට්‍රයික් එකක් වුණා කියලා. ඉතින් මෙන්න මේ පිළිබඳව මෙහෙම දෙයක් වුණා කියලා දැනටමත් මේ අභ්‍යවකාශයේ කොලොම්බියා ශටලය තුළ ඉන්න ගගනගාමීන් 7 දෙනා දැනුවත් කරලා ඒකටට කියන්න තිබ්බ කියලා කියනවා මේ ශටල් එක ඇතුළේ තියෙන ජලය, ඔක්සිජන්, ඊට පස්සේ විදුලිය අර පිරිමැස්මෙන් භාවිතා කරලා දින කිහිපයක් අභ්‍යවකාශය තුළ රැඳී ඉඳලා මේ රෙස්කියු මෙහෙයුම කරන්න තිබ්බ කියලා. මොකද කියනවා නම් මේ වෙනකොටත් මේ නාසා ආයතනය සතුව පොළොවේ තිබිලා තියෙනවා ඩිස්කවරි ශටල් එක. එතකොට මේ ඩිස්කවරි ශටල් එක හැකි ඉක්මනින් සියලු දේවල් සූදානම් කරලා අභ්‍යවකාශය බලා දියත් කරලා දින කිහිපයක් ඇතුළත මේ කොලොම්බියා ශටලය තුළ ඉන්න මේ ගගනගාමීන් 7 දෙනා ඩිස්කවරි ශටල් එක අභ්‍යවකාශයේදී ඒ ස්ථානය කරා යවලා මොකක් හරි මේ ස්පේස් වෝක් එකක් කරලා මේ කොලොම්බියා ශටලය තුළ ඉන්න ගගනගාමී 7 දෙනා මේ ඩිස්කවරි ශටල් එක තුළට ගෙන්වාගෙන මේ විදිහේ රෙස්කියු මෙහෙයුමක් කරන්න තිබ්බ කියලා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන අය තියරටිකලි වශයෙන් අදහස් මත පළ කරලා තිබෙනවා. නමුත් මේ දේ කොපමණ දුරට සාර්ථක වෙයිද කියලා කියන්න කවුරුත් මොනවද දන්නේ නැහැ. නමුත් මෙහෙම අදහසකුත් පළ කරලා තිබෙනවා. කොහොම හරි මේ දේවල් මෙහෙම උනේ නැහැ. අවසානයේදී මේ කොලොම්බියා ශටලයේ අවසාන ඉරණම ඉතාමත්ම ඛේදජනක ලෙස නිමාවට පත් වුණා. කොලොම්බියා ශටලය තුළ ගමන් කරපු මේ ගගනගාමීන් 7 දෙනාගේ සිරුරුවල අවශේෂ කොටස් සති කිහිපයක් ඇතුළත විමර්ශකයන් විසින් සොයා ගනු ලබනවා. DNA සාම්පල සහ වෙනත් හඳුනා ගැනීමේ ක්‍රම මගින් තහවුරු කරගන්නවා මේ සිරුරු කොටස් කොලොම්බියා ශටලයේ ක්‍රූ එකේ සමාජිකයන්ගේ කියලා. නාසා ආයතනය මේ කොලොම්බියා ශටලය තුළ ගමන් කරපු ගගනගාමීන් 7 දෙනාගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් මේ හඳුනාගත්ත සිරුරු කොටස් වල ඡායාරූප කවදාවත්ම ප්‍රසිද්ධියට පත් කරේ නැහැ. ඉතින් අන්තිමට ඔවුන්ගේ සිරුරු කොටස් පවුලේ ඥාතීන්ට බාර දීලා අනුස්මරණ උත්සවයක් පවත්වමින් ඔවුන්ගේ සිරුරු සදාකාලිකව මේ පොළොව තලය මත මිහිදන් කරනු ලැබුවා. ඉතින් මිත්‍රවරුනි ඔන්න ඔය විදිහට තමයි මේ කොලොම්බියා ශටලයේ ඛේදවාචකය සිදු වුණේ. නාසා ආයතනය 1981 සිට 2011 වසර දක්වා අභ්‍යවකාශය ගමන් සඳහා ශටල කිහිපයක් නිර්මාණය කරනු ලැබුවා. කොලොම්බියා, චැලෙන්ජර්, ඩිස්කවරි, ඇට්ලැන්ටිස්, එන්ඩේවර් කියලා ශටල කිහිපයක්ම නිර්මාණය කරනු ලැබුවා. ඉතින් මේකෙන් ශටල දෙකක්ම ඉතාම අවාසනාවන්ත විදිහට උඩුගුවනේදී විනාශයට පත් වුණා. ඉතින් නාසා ආයතනයේ විද්‍යාඥයන්ට සහ ඉංජිනේරුවන්ට වැටහි යන්න පටන් ගත්තා අභ්‍යවකාශ තරණය කිරීම සඳහා මේ ශටල ව්‍යාපෘති එහෙම නැත්නම් මේ ශටල යානා තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. මොකද මේ දක්වා හදපු ශටල පහෙන් දෙකක්ම විනාශ වීමට ලක් වුණ නිසා 2011 ජූලි 8 වෙනිදා දියත් කරපු ඇට්ලැන්ටිස් ශටල මෙහෙයුමෙන් පස්සේ නාසා ආයතනය ආය කවමදාවක් ශටල මෙහෙයුම් අභ්‍යවකාශය බලා දියත් කරේ නැහැ. මොකද මේ ශටලවල තියෙන හයි රිස්ක් එක හින්දා. වසර 30ක කාලයක් පුරාවටම තිබ්බ ශටලවල ආධිපත්‍ය නාසා ආයතනය විසින් 2011 ජූලි 21 වෙනිදායින් නිමාවට පත් කරනවා. ඉතින් ඒ දවසේ ඉඳන් ආයේ කවමදාවත් නාසා ආයතනය අභ්‍යවකාශ ගමන් සඳහා එහෙම නැත්නම් මේ අභ්‍යවකාශයේ විවිධ ව්‍යාපෘතීන් සඳහා ශටල භාවිතයට ගැනුනේ නැහැ. එතකොට දැන් ඔබට ප්‍රශ්නයක් එනවා ඇති සෙට් එකක් මේ ඊයේ පෙරේදත් හඳ වටේ කැරකිලා නැවත වතාවක් පෘථිවියට ආවනේ කියලා. ඉතින් ඒ කට්ටිය මේ හඳ ගමන කිරීම සඳහා මොකද්ද භාවිතා කරේ? ඉතින් දැනටමත් ඔබට ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති. ඉතින් ඇත්තටම මේ ඊයේ පෙරේදා හඳ වටේ ගියපු ඒ ගමන සඳහා මේ නාසා ආයතනය මේ ශටල යානාවක් නෙමෙයි භාවිතා කරේ. ඒ සඳහා ඔවුන් භාවිතා කළේ ඔරායන් කැප්සියුලය. ඉතින් විද්‍යාඥයන්ට අවශ්‍ය වෙනවා මේ අභ්‍යවකාශ ගමන් කිරීම සඳහා ශටල වලට වඩාත් ආරක්ෂාකාරී වාහනයක් නිපදවන්න. ඉතින් ඔවුන් ඒ සඳහා භාවිතයට ගන්නවා මේ කැප්සියුල් ක්‍රමය. ඉතින් අද වෙනකොට සියලු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා නාසා ආයතනය ඇතුළු විවිධ පෞද්ගලික ආයතන මේ ශටල යානා ඉවත දමලා මේ කැප්සියුල් ක්‍රමය තමයි බෙහෙවින් යොදා ගන්නු ලබන්නේ. ඉතින් මෙන්න මේ ශටල යානා නිසා සිදුවුණු අනතුරු මේ මාරාන්තික අනතුරු මේ ව්‍යසනයන් බෙහෙවින් උපකාරී වුණා මේ අභ්‍යවකාශය තරණය සඳහා විවිධ අලුත් ක්‍රමවේදයන් සොයා ගැනීම සඳහා. ඉතින් මෙන්න මේකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අභ්‍යවකාශ ගමන් සඳහා කැප්සියුල් ක්‍රමය ලොවට හඳුන්වලා දුන්නේ. ඉතින් මේ වෙනකොට ඉතාමත්ම ආරක්ෂාකාරීව නමුත් මේ වගේ රිස්ක් එකක් තියෙනවා. මොකද කියනවා නම් මේ වෙනකොට අපිට සාර්ථක අයුරින් පොළවෙන් අපිට අභ්‍යවකාශ යානයක්
අභ්‍යවකාශය දක්වාම දියත් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ රීඑන්ට්‍රි එකේදී තාමත් විද්‍යාඥයන්ට පොඩි කුතුහලයක් තියෙනවා මොකක් හරි හේතුවකින් මේ කොලොම්බියා යානයටම උණු දේ සිදුවෙන්න ඉඩකඩ තියෙනවා කියලා. නමුත් අර ඉස්සර තිබ්බ මේ ෂටල වෙහිකල් වලට වඩා මේ වෙනකොට මේ කැප්සුවල් ක්‍රමය හරහා වඩාත් ආරක්ෂාකාරීව ගගනගාමීන් සහ පේලෝඩ් අභ්‍යවකාශය බලා ඉතාමත්ම ආරක්ෂාකාරීව යවලා නැවත වතාවක් ආරක්ෂාකාරීව පොළොවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මිත්‍රවරුනි ඔන්න ඕක තමයි මේ කොලොම්බියා ෂටලයේ ඛේදවාචකය. මම හිතනවා ඔබට මේ වීඩියෝ එක හරහා මේ පිළිබඳව හොඳ දැනුමක් එන්න ඇති කියලා. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් තාමත් ඔබ චාරිකාව YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා ඔබේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් comment කරන්න. ඉතින් අපි නැවත වතාවක් මේ වගේ කුතුහලයෙන් පිරිච්ච වීඩියෝ එකකින් නැවත හමු වීමේ බලාපොරොත්තු වෙන චාරිකාවෙන් අදට සමුගන්නවා. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.